එහෙමයි. ඔයාලා ප්‍රශ්නෙට උත්තර මතක වෙන්නේ? හරියන්නේ. දරණීය සම්පත් යන්නේ අදහස් වන්නේ 1. හරි. සීතාර මට කියන්න. මොනවද දරණීය සම්පත් කියන්නේ? ඔව්. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. හරි. ඒක මෙහෙමයි ළමයි. අපි ඔයාලට මතකයි 11 වෙනි පාඩමේ කතා කරා ආර්ථික වර්ධනයේ සංවර්ධනයට අදාළ සංකල්ප. ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය. ඔහොම කියලා එකක් තිබ්බ නේද? තිරසර සංවර්ධනය කියලා. තිරසර සංවර්ධනය කියලා කියන්නේ මොකද්ද ළමයි? අනාගත පරම්පරාවලට අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති අයිතියට හැකියාවට හානියක් සිදු නොවන පරිදි වර්තමාන ජන සමාජයේ අවශ්‍යතාව සපුරා ගන්නවා නම් ඒකට තමයි කියන්නේ අපි මොකක් කියලාද? තිරසර සංවර්ධනය කියලා. ඔය තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරද්දී ළමයි අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් අපි කාර්යක්ෂමව පරිස්සමෙන් කියන්නේ කාර්යක්ෂම තමයි මේ සම්පත් ටික අපි උපයෝජනය කරන්න ඕනේ. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ටික අපි කාර්යක්ෂම උපයෝජනය කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ අවශ්‍යතාව ඉක්මම අපිව පරිභෝජනය කරන්න ගියොත් මතු පරම්පරාවට මේ සම්පත් පාවිච්චියට තියෙන හැකියාවට අයිතියට මොකද්ද වෙන්නේ? අයිතියට හානි වීමක් වෙනවා, හැකියාව නැති වෙලා යනවා. එතකොට මේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් වලට තමයි අපි දරණීය සම්පත් කියලා කියන්නේ. නැවත නැවත ජනනය වීමක් වෙන සම්පත් තමයි කියන්නේ. පැහැදිලි නේද? තිරසර සංවර්ධනය එක්ක බැඳිලා තියෙන තත්වයක්. ඊට පස්සේ සාධකවල ඵලදායීතාව තීරණය කරන සාධකයක් නොවන්නේ ඵලදායීතාව කියලා කියන්නේ මොකද්ද ළමයි? මොකද්ද ඵලදායීතාව කියලා කියන්නේ? ඵලදායීතාවය කියන්නේ මොකද්ද? යෙදුම් ඒකකයකින් ලබාගත හැකි නිමවුම් ප්‍රමාණය. ඵලදායීතාවය කියලා කියන්නේ අපි ඵලදායීතාව කියන්නේ යෙදුම් ඒකකයකින් ලබාගත හැකි නිමවුම් ප්‍රමාණය ඵලදායීතාව කියනවා. ඒ අනුව ඵලදායීතාව හොයන සමීකරණයක් තියෙනවා. නිමවුම් ප්‍රමාණය බෙදනවා යෙදුම් ප්‍රමාණය. මේ ඵලදායීතාව වැඩි වෙන්න බලපාන නැත්නම් අපි කියන ඵලදායීතාව තීරණය කරන සාධක තියෙනවා. මොනවද මේ සාධක? තාක්ෂණය, මානව ප්‍රාග්ධනය, ශ්‍රම විභජනය හා විශේෂීකරණය, කළමනාකරණය සහ අවසානයක අපි කියනවා අනේ හරි. තාක්ෂණය, මානව ප්‍රාග්ධනය, ශ්‍රම විභජනය, මේක විශේෂීකරණය, කළමනාකරණය මෙන්න මේ ටික තමයි ඵලදායීතාව තීරණය කරන සාධක. එතකොට මේ ටිකෙන් අදාළ නැති එකක් කියන්නේ මොකද්ද? පූර්ණ සේවා නියුක්තිය. පැහැදිලිද? හරි. ඊට පස්සේ පහත නිෂ්පාදන හැකියාව වක්‍රයේ A සිට B දක්වා දකුණට විතැන් වෙලා තියෙනවා. හැකියාව තීරණය බලන්න ළමයි. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකක් තියෙනවා. එක සම්පත් සම්භාරය හා ඒ සම්පත්වල ඵලදායීතාව. එතකොට මෙතන ඇවිල්ලා ළමයි සමාජ ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ශ්‍රමය, භූමි සම්පත්, ශ්‍රම සම්පත් ඔන්න ඕනම සම්පතක් වැඩි වුණොත් රටේ පවතින සම්පත් සම්භාරය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. මතක තියාගන්න අපි හැකියාව පෙන්눔 කරන්නේ හැකියාව වක්‍රයෙන්. හැකියාව වැඩි වෙනකොට වක්‍රය දකුණට විතැන් වීමක් වෙනවා. පැහැදිලි නේද? හැකියාව පෙන්눔 කරන්නේ වක්‍රයෙන්. හැකියාව වැඩි වෙනකොට වක්‍රය දකුණට විතැන් වෙනවා. එහෙනම් මේ විදිහට වක්‍රය දකුණට විතැන් වෙන්න බලපාන එක හේතුවක් සම්පත් සම්භාරය, සම්පත් ඵලදායීතාව, ඊට පස්සේ ආර්ථික වර්ධනය. මෙන්න මේ කිව්ව හේතු නිසා වක්‍රයේ විතැන් වීමක් වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ දැන් මෙතන වෙලා තියෙන A සිට B දක්වා ගමන් කිරීමට හේතුව වක්‍රය ළමයි මෙන්න මේ විදිහට රෙදි අංශය මෙන්න ආහාර හැකියාව වක්‍රයේ තියෙනවා. ආහාර අංශයෙන් පමණක් හැකියාවයින් වක්‍රයේ දකුණට විතැන් වෙලා. හැබැයි පොඩි දෙයක් තියෙනවා. කලින් මෙන්න මේ වගේ තත්වයක හිටනලා හැකියාව වර්ධනය වුණාට පස්සේ ලක්ෂය මෙන්න මේ වගේ මට්ටමට ගිහිල්ලා තියෙනවා. මොකක්ද මේකට හේතුව? ළමයි මේ විදිහට ආහාර අංශයෙන් පමණක් වක්‍රයේ දකුණට විතැන් වෙන්න හේතුවක් තමයි ආහාර නිෂ්පාදන අංශයේ සම්පත් සම්භාරය වැඩි වීම. ආහාර නිෂ්පාදන අංශයේ සම්පත් වල ඵලදායීතාව වැඩි වීම.
ආහාරාංශයේ පමණක් ආර්ථික වර්ධනයක් සිදුවීම. ආංශික වර්ධනය කියලා කියන්නේ එක් අංශයක පමණක් සිදුවන වර්ධනය. මෙන්න මේ ඕනම දෙයක් නිසා හැකියාව වැඩි වෙලා වක්‍රයේ දකුණට විතැන්වීම වෙලා තියෙනවා. හැබැයි විතැන් වුණාට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද ළමයි? නිෂ්පාදන ලක්ෂ්‍ය නව ලක්ෂ්‍ය මතට ගිහිල්ලා නැහැ, තුල නැමතිලා තියෙනවා. හරිද? මේ විදිහට ලක්ෂයක් තුල පිහිටන්න බලපාන හේතු. ලක්ෂය තුල පිහිටන හේතු තමයි අකාර්යක්ෂම තත්ත්වය, සේවා වියුක්ත තත්ත්වය. මෙතන සේවා නියුක්ත වුණත් අකාර්යක්ෂමයි නම්, සේවා නියුක්ත වුණත් අකාර්යක්ෂමයි නම් ඉන්නේ තුල. සේවා වියුක්ත තත්ත්වය. මෙන්න මේ වගේ අවස්ථාවන් වල හැකියාමායින් වක්‍රය තුල පිහිටි ලක්ෂයකින් තමයි අපි පෙන්වුම් කරන්නේ. එහෙනම් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ආහාර නිෂ්පාදනාංශයේ තාක්ෂණයේ දියුණු වෙනවා. මම කිව්වාට මෙතන ඵලදායීතාව තීරණය කරන සාධක මොනවාද? තාක්ෂණය, මානව ප්‍රාග්ධනය, ශ්‍රම විභජනය හා විශේෂීකරණය, කළමනාකරණය. ඔයා හිතන්න තාක්ෂණයේ දියුණු වෙන්න ඵලදායීතාව මොකද වෙන්නේ? වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙලා හැකියාවයින් වක්‍රයේ දකුණට විතැන් වෙනවා. මානව ප්‍රාග්ධනයේ දියුණු වෙන්න සම්පත්වල ඵලදායීතාව වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙලා හැකියාවයින් වක්‍රයේ දකුණට විතැන් වෙනවා. එහෙනම් මෙතනදී තාක්ෂණයේ දියුණු වෙනකොට හරි ඵලදායීතාව වැඩිවීම හරහා වක්‍රයේ දකුණට විතැන් වුණාට මෙතන ළමයි වෙරකියා තත්ත්වයක් පැනනගෙනවා තාක්ෂණික දියුණුවත් සමග. පැහැදිලිද? උත්තරේ දෙකුනේ ඒකයි. වෙන උත්තර ගහපුවා ඉන්නවද? මොකද කිව්වේ? ඔක්කොමලා ගහලා තියෙන වෙන උත්තර. රෙදි නිෂ්පාදනයේ හා ආහාර නිෂ්පාදනයේ සාධක ඵලදායීතාව වර්ධනය. එක උත්තරේ එන්නේ නැත්තේ රෙදි නිෂ්පාදන අංශයෙන් දකුණට විතැන් වෙලා නැහැනේ. ආහාර අංශයෙන් විතරනේ දකුණට විතැන් වෙන්නේ. එතකොට ඒකයි පළවෙනි උත්තරේ එන්නේ නැත්තේ. තුන්වෙනි උත්තරේ කියන්නේ මොකද්ද? ආහාර හා රෙදි නිෂ්පාදනයේ සාධක ඵලදායීතාව ඉහළ යාම. ළමයි ඵලදායීතාව ඉහළ යනකොට හැකියාව වැඩි වෙලා හැකියාවයින් වක්‍රයේ දකුණට විතැන් වෙනවා. හැබැයි දීලා තියෙන රූප සටහනේ හැකියාවයින් වක්‍රයේ දකුණට විතැන් වෙන්නේ අංශ දෙකකින්මද එක් අංශයක විතරද? එක් අංශයක විතරයි නම් වෙන්නේ ඒ අංශයේ විතරයි සම්පත්වල ඵලදායීතාව වැඩි වෙලා තියෙන්නේ. සම්පත්වල ඵලදායීතාව වැඩි වෙන්නේ ආහාර අංශයේ. ආහාර අංශයේ සම්පත්වල ඵලදායීතාව වැඩි වෙනකොට එම අංශයේ පමණක් හැකියාව වැඩි වෙලා එම අංශයෙන් විතරක් හැකියාවයින් වක්‍රයේ දකුණට විතැන් වෙනවා. අංශ දෙකේ මේ දේ වෙන්නේ නැහැ. හතරවෙනි උත්තරේ ආහාර නිෂ්පාදනයේ ශුද්ධ බාහිර සංක්‍රමණයක්. ඒ කියන්නේ ළමයි විදේශ රටවල ශ්‍රමිකයන් පිරිසක් අපේ රටට එනකොට හරි මෙන්න හැකියාවයින් වක්‍රයේ දකුණට විතැන් වෙනවා. ඔයා මේක ගැන විතරයි කියලා තියෙන්නේ. මෙන්න මේ ලක්ෂය ගැන ඔයාකින් එක්ස්ප්ලেইন වෙනවද? මේ අවස්ථා දෙකම කියන්න ඕනේ. පැහැදිලිනේ? මේක අවස්ථා දෙකක්නේ. ඔයා කියලා තියෙන්නේ විදේශිකයෝ පිරිසක් රටට එනකොට හරි වක්‍රයේ දකුණට විතැන් වෙනවා. ඒ අංශයෙන් විතරක් ආහාර අංශය කියලා කියනවනේ. වක්‍රයේ දකුණට විතැන්වීම ගැන පැහැදිලි කරාට ඔයා මේ ලක්ෂය ගමන් කිරීම ගැන කතා කරලා නැහැ. ඒකයි හතර වැරදි. පස්වෙනි උත්තරේ නෑ ළමයි. පස්වෙනි උත්තරේ සාමාන්‍ය ළමෙක් නම් කෙලිම කපලා දාන උත්තරයක්. හරිද? පහ ගහපුවා ඉන්නවද? සාමාන්‍ය ළමයි මුලින්ම කපලා දාන්නේ පස්වෙනි උත්තරේ. හරි. ඊළඟට පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා කියන්නේ ඉල්ලන භාණ්ඩ හදන්න සම්පත් බෙදාවෙන් කරන තත්ත්වයක්. ඒතකොට ඉල්ලන භාණ්ඩ හදන්න සම්පත් බෙදාවෙන් කරන්නේ මොන ආර්ථිකයේද? වෙළඳපොළ ආර්ථිකය. මේ දවස් ටික මේ ටික බැලුවා නම් මේක මං 3-4 පාරක් පේපර්ස් ඔය පස් ගමනෙම විතර මං හිතන්නේ ඕක ලියලා පටන් ගන්න. හිඟ කමෙන් ඉවර වෙන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියකින්. ඉල්ලුම් නීතිය කියලා කියන්නේ මොකද්ද? සලකා බලලා භාණ්ඩයේ මිල භාණ්ඩයක මිල වැඩි වෙනකොට අපි කැමතිද? කැමති නැහැ. අපි ඉල්ලන ප්‍රමාණය මොකද කරන්නේ? අඩු කරනවා. එහෙනම් මිල ඉල්ලුම් ප්‍රමාණය කියන සංකල්ප දෙක ගමන් කරන එකම දිශාවටද නැහැ, ප්‍රතිවිරුද්ධ දිශාවට. අනේක නිසා අපි කියනවා මෙතන සලකා බලන භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන මේ ප්‍රතිලෝම සම්බන්ධතාවයට අපි කියනවා මොන නීතිය කියලාද? ඉල්ලුම් නීතිය කියලා. ළමයි මේ ඉල්ලුම් නීතියට අදාළව උපකල්පන තියෙනවා. 1. මිල හැර අන්සාධක ස්ථාවරව පැවතීම. 2. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම සැලකිල්ලට ගැනීම. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම තමයි සැලකිල්ලට ගන්නේ. 3. යම් නිශ්චිත අවස්ථාවක් පවතින තත්වයක් සැලකිල්ලට ගැනීම. තාර්කික ගැනුම්කරුවන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම. හරිද? මිල සහ ඉල්ලුම් ප්‍රමාණය මේකේ සැලකිල්ලට ගැනීම. එතකොට පළවෙනි උත්තරේ මිල හැර අන්සාධක ස්ථාවරයි උපකල්පනයක්. යම් නිශ්චිත අවස්ථාවක් සැලකිල්ලට ගන්නා බව උපකල්පනයක්. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම සැලකිල්ලට ගන්නා බව උපකල්පනයක්.
තාර්කික ගැනුම් කරුවන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම උපකල්පනයක්. හැබැයි 3 උත්තරේ බලන්න. මිල ස්ථාවරව තිබියදී අන්සාධක එහෙම වෙන්නේ නැහනේ. මිල හැර තමයි අන්සාධක ස්ථාවර වෙන්නේ. අන්සාධක එහෙම එකක් නැහැ. 3 තමයි උත්තරේ වෙන්නේ. පැහැදිලිනේ? එන්න 6. 6 වෙනි ප්‍රශ්න කියවත්. බාල භාණ්ඩයක් කර ඉල්ලුම නීතියට ඇතුළත් වන්නේ විනාඩියක් දෙන්න. කොමල් මේ නියත පතේ වගේ. හැමදාම 50න් 42යි. නියතයි. එහෙම නෑ කිව්වා. හරි. 6 වෙනි ප්‍රශ්නේ අපි ගත්තම බාල භාණ්ඩයකට අදාළව. හරි මේ බලන්නකො. ඉස්සෙල්ලා මතක් කරගන්න මොනවද බාල භාණ්ඩයක් කියන්නේ කියලා මම බෝඩ් එක මකනකම්. බාල භාණ්ඩයක් කියන්නේ මොනවද? ආදායම එන්න වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම් මොකද වෙන්නේ? පඩිය වැඩි වෙනකොට අපි ක්වොලිටි එක අඩු බාන්න ගන්නවද ළමයි? පඩිය වැඩි වෙන්න ක්වොලිටි එක අඩු බාන්න ගන්නවද? එහෙම ඉල්ලන එක අඩු කරනවා. හරි මේ බලන්න 6 වෙනි ප්‍රශ්නේ බාල භාණ්ඩයකට අදාළව ආදායම එන්න වැඩි වෙනකොට ඉල්ලුම අඩු කරනවා. බාල භාණ්ඩයක් කියන්නේ ක්වොලිටි එක අඩු. ආදායම ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ බාල භාණ්ඩ කියනවා. අපිට මේ බාල භාණ්ඩ වලට අදාළව ඉල්ලුම් නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔයා දන්නවා ඉල්ලුම් නීතිය කියන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාව. ප්‍රතිලෝම සම්බන්ධතාව මේකට බලපාන හේතු දෙකක් තියෙනවා. මොනවාද ඒක? ආදේශන ප්‍රතිවිපාකයයි අනිත් එක ආදායම් ප්‍රතිවිපාකයයි. ආදායම් ප්‍රතිවිපාකයයි. එතකොට බාල භාණ්ඩ වලට අදාළව ළමයි කොහොමද ආදේශන ප්‍රතිවිපාකයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ගමු අපි. ඔයා හිතන්න බාල භාණ්ඩයට අදාළව මිල වැඩි වෙනවා. කියන්නේ මේ බාල භාණ්ඩයේම මිල වැඩි වෙනවා. කියන්නේ අනිත් එකට සාපේක්ෂව මේ බාල භාණ්ඩයේ සාපේක්ෂ මිල මොකද? සාපේක්ෂ මිල වැඩි වෙනවා. ඒ නිසා මේ බාල භාණ්ඩ ඉල්ලුම් කරන එක මොකද කරන්නේ? අඩු කරනවා. අවසානයේ අපි කියනවා මෙතන මිල සහ ඉල්ලුම් ප්‍රමාණය කියන සංකල්ප දෙක ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට නිසා එතන තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් සම්බන්ධතාව ප්‍රතිලෝමයි කියන්නේ ඍණ. එහෙනම් අපි කියනවා බාල භාණ්ඩවල ආදේශන ප්‍රතිවිපාකයේ ඍණාගයක් කියලා. පැහැදිලිද? බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිවිපාකය ගත්තොත් මිල අඩු වෙනවා. එතකොට මිල වෙනස් වුණා කියලා පඩිය වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම් නීති උපකල්පනයක් මිල හැර අන්සාධක ස්ථාවරයි කියන එක. ආදායමත් ස්ථාවරයි. එතකොට මෙතන මොකක්ද වෙන්නේ? බාල භාණ්ඩයේ මිල අඩු වෙනකොට ඒ භාණ්ඩ අපිට දැන් වැඩියෙන් ගන්න පුළුවන් නේද? මිල අඩු වීමත් එක්ක මිලදී ගැනීමේ හැකියාව හේවත් මූර්ත ආදායම වැඩි වෙනවා. දැන් ඔයා මට කියන්න මිල අඩු වෙනකොට අපි ගාව වෙන්දර වඩා සල්ලි තියෙනව නේද? එතකොට මේ ඉතුරු වෙන සල්ලි වලින් අර ක්වොලිටි එක අඩු භාණ්ඩයකද ගන්න අපි වෙන එකක් අපි දැන් ඉල්ලනවාද? වෙන එකක් ඉල්ලන්න පුළුවන්. මොකද මේකේ ක්වොලිටි එක අඩුයිනේ. මේක බාල භාණ්ඩ විශේෂයක් වෙන නිසා අපි මොකද කරන්නේ ළමයි මේ භාණ්ඩ ඉල්ලුම් කරන එක අපි මෙතන මූර්ත ආදායම වැඩි වෙනවා. මිල අඩු නෙවෙන්නේ. මිලදී ගැනීමේ හැකියාව මම වැඩි වෙනවා කියලාද කිව්වේ? කිව්වේ වැඩි වෙනවා කියලා ලිව්වේ. හරි. මූර්ත ආදායම වැඩි වෙනවා. වැඩි වුණාට ආයි බලන්න මිල අඩු වෙනවා. මිල අඩු වුණා පඩිය වෙනස් වුණේ නැහනේ. වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් වුණාට දැන් මිල අඩුවීමත් එක්ක අපේ අතේ පෙරට වඩා සල්ලි තියෙනවනේ. මේ තියෙන සල්ලි වලින් අපි අර ක්වොලිටි එක අඩු බාල භාණ්ඩේම ගන්නෙ නැහැ. අපිට වෙන එකක් ගන්න දැන් පුළුවන්කම තියෙනවා ළමයි. හරිද? එතකොට මිල අඩු වීමත් එක්ක මූර්ත ආදායම වැඩි වුණාට අපි මොකද කරන්නේ? මේ භාණ්ඩ ඉල්ලුම් කරන එක අඩු එපා කමන්නේ නැහැ කියලා අපි වෙන එකකට යනවා. හරිද? අවසානයේ වෙලා තියෙන්නේ මෙතන මූර්ත ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා සංකල්ප දෙක ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ මෙතන
ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියන්නේ ඍණ. අවසාන නිගමනය තමයි බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිවිපාකය ඍණ අගයක් ගන්නවා. පැහැදිලිද? හරි. එතකොට අවසාන මිල ප්‍රතිවිපාකය ගැන කතා කරද්දී මිල ප්‍රතිවිපාකය කියලා කියන්නේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන සම්බන්ධතාවට. හරි. එතකොට ආදේශන ප්‍රතිවිපාක යනුව මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. ඒ කියන්නේ මොන සම්බන්ධයක්ද මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ආදායම් ප්‍රතිවිපාක යනුව බලන්න මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් මොකද? අඩු වෙනවා. ඒ කියන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන මොන සම්බන්ධයක්ද? හැබැයි මෙතන අපි කියනවා බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකය ප්‍රබලයි. ඒ ප්‍රබලත්වය යටතේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නිසා සම්බන්ධතා ප්‍රතිලෝමයි කියන්නේ ඍණ. අවසානයේ අපි කියනවා බාල භාණ්ඩවල මිල ප්‍රතිවිපාකය ඍණාගයක් කියලා. පැහැදිලිද? හරි. ඔන්න ඔයකට අදාළවයි අහන්නේ ප්‍රශ්නය. එන්න උත්තරේට මිල හා ඉල්ලුම් ප්‍රමාණය මේ බලන්න. ඉල්ලුම් බාල භාණ්ඩයක් ඉල්ලුම් නීතියට ඇතුළත් වෙන්නේ ඇයි කියලා අහන්නේ. ආදායම් ප්‍රතිවිපාකය අනුව ගත්තනම් ඉල්ලුම් නීතියට ඇතුළත්ද ඉල්ලුම් නීතියට පටහැනිද? මිලත් අඩු වෙනකොට ප්‍රමාණයත් අඩු වෙලා නේ. මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධතාවය නේ. නම් බාල භාණ්ඩ වල ආදායම් ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූලයිද පටහැනිද? පටහැනි. අපි ඒක ගණන් ගන්නවද? ගණන් ගන්න නැහැ. ඇයි ඒ ආදේශන ප්‍රතිවිපාකයට වඩා ප්‍රබල නිසා. පැහැදිලිද? හරි එහෙනම් බාල භාණ්ඩයක් ඉල්ලුම් නීතියට ඇතුළත් වන්නේ පළවෙනි එක වැරදි. දෙක ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක සමානයිද? සමාන නැහැ. ආදේශන ප්‍රතිවිපාකය ප්‍රබලයි. තුන බලන්න. ඍණ ආදේශන ප්‍රතිවිපාකය ඍණ ආදායම් ප්‍රතිවිපාකයට වඩා බලවත් නිසා තමයි බාල භාණ්ඩවල මිල ප්‍රතිවිපාකයේ ඍණාගයක් ගන්න. පැහැදිලිද? වැරදි ආතුස්ස. වැරදි ආතුස්ස. මොකද්ද ගහපු උත්තරේ? නෑ ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය බලවත් වෙන්නේ මොන භාණ්ඩවලද? ගිෆන් භාණ්ඩවල. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ. දැන් මම මේකම දැන් මේ පේපර්ස් 3-4කම හම්බුණා හොඳේ. ඔයාලට තියෙන ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකක්ද මන් දන්නේ මේ හැටි. එయ్య. මේ කියනවා මේ අමතකයි. මේ කියනවා මේ අමතකයි. ඔක්කොම ඩිස්කෂන් වලට ආව නේද? මොකද්ද ගහපු උත්තරේ? 5. මිල සැපයුම් නම්‍යතාවයකට වඩා අඩු වගයක් ගන්න. හරි. ඔයා දන්නවා සැපයුම් නම්‍යතාව ගණනය කරන්න පුළුවන් විදි දෙකයි PES ලක්ෂ සහ ඡාප. ලක්ෂ සහ ඡාප. ලක්ෂ වේවා ඡාප වේවා සමීකරණ ලියලා අගයන් ආදේශ කරලා අන්තිමට ගන්න උත්තරේට අපි කියනවා මිල සැපයුම් නම්‍යතාව කියලා. මේ මිල සැපයුම් නම්‍යතාවයේ ලැබෙන අගය අනුව මිල සැපයුම් නම්‍යතා ස්වරූප 5ක් තියෙනවා. පූර්ණ නම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය, පූර්ණ නම්‍ය. මොනවද ස්වරූප පහ? පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය විදිහට. මෙයාලගේ අගයන් කොහොමද? 0යි 1ට අඩුයි 1යි 1ට වැඩි අපරිමිතයි. එතකොට එකට වඩා අඩු වගයක් ගන්නවා නම් දැන් මම බෝඩ් එක මකනවා. අවශ්‍ය නම් ලියගන්න. ලියන්න මොකුත් තියෙනවද? ටක් ගාලා දාගන්න. නැත්නම් ගෙදර ඉන්නේ කොඩින් එක බලන්න. ඉක්මන් කරන්න. ඉතින් වෙලාවට සමුද ගෙන්න ගන්න නැත්නම් මෙයාලා.
හරිද? හරි. ඊළඟට සැපයුම් නම්‍යතාවය ලැබෙන අගය අනුව මිල සැපයුම් නම්‍යතාව ස්වරූප පහයි. පූර්ණ නම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය විදිහට. මෙයාලගේ අගයන් කොහොමද? 0යි 1ට අඩුයි 1යි 1ට වැඩි අපරිමිතයි. මෙතන ළමයි අනම්‍ය කියලා දැන් පූර්ණ අනම්‍ය නම් මේ බලන්න මිලාක්ෂයට සමාන්තරයි. අනම්‍ය නම් ධනාන්තක් කණ්ඩයක්. ඒකීය නම්‍ය නම් මූල ලක්ෂයෙන්. නම්‍ය නම් ඍණාන්තක් කණ්ඩයෙන් ආරම්භ වෙලා ඉහළට යනවා. පූර්ණ නම්‍ය නම් මිලාක්ෂයට ප්‍රමාණක්ෂයට සමාන්තරයි වක්‍රය. එතකොට අපි කියනවා මේ බලන්න ධනාන්තක් කණ්ඩයෙන් ආරම්භ වෙලා ඉහළට ගමන් කරන සැපයුම් වක්‍රයක් අනම්‍ය සැපයුම් වක්‍රයක් කියනවා. මේ අනම්‍ය සැපයුම් වක්‍රයට අදාළව අන්තක්කණ්ඩයගේ මොනවාගේද තියෙන්නේ? ධන නම් ළමයි 100 ධන 10යි පි ඔන්න ඔය විදිහට. පැහැදිලිනේ? මෙතන මිල බිඳුවේදී මේ මිලාක්ෂයනේ. මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණයක් බිඳුවයි. මූල ලක්ෂයෙන් ආරම්භ වෙලා තමයි ඉහළට යන්නේ. එහෙනම් මෙතන අන්තක්කණ්ඩයක් නැහැයි කියන්නේ මම මෙහෙම දාන්නම්කෝ අන්තක්කණ්ඩයක් නැහැ බිඳුවයි. බිඳුව දාලා නිකන් 10යි පි. බෑවමක් විතරයි තියෙන ධන බෑවම. බිඳුවර වටිනාකමක් නැති නිසා තමයි මෙයා නැවත 10යි පි වෙන්නේ. එතකොට ඍණාන්තක් කණ්ඩයෙන් නම් මේ බලන්න ඍණාන්තක් කණ්ඩයෙන් ආරම්භ වෙලා ඉහළට ගමන් කරන සැපයුම් වක්‍රයක් නම්‍ය සැපයුම් වක්‍රයක් කියනවා. නම්‍ය සැපයුම් වක්‍රයට අදාළව සැපයුම් ශ්‍රිතේ අන්තක් කණ්ඩයේ මේ මිල බිඳුවේදී ප්‍රමාණය ඍණ නිහන ඍණ 100 ධන 10යි පි. අපෙන් අහන්නේ මොකද්ද? ධනාන්තක් කණ්ඩයක් එකට වඩා අඩු වෙන්නේ අනම්‍ය. අනම්‍ය එකකට අදාළව අදාළ සැපයුම් ශ්‍රිතේ අන්තක් කණ්ඩයගේ ධන වෙන්න ඕනේ උත්තරේ 1. 4 ගහපු යාතු උස්සන්න. හරි 7 වැරදි යාතු උස්සන්නකො. 7 වැරදි යාතු උස්සන්න. හරිද? හරි එන්න ඊළඟට අවශ්‍ය නම් දාගන්න. ඒ ශ්‍රිතේ වක්‍රයට අදාළ ශ්‍රිත ස්වරූප පහ වක්‍ර පහ ශ්‍රිත. 8 වෙනි ප්‍රශ්නේ. භාණ්ඩයක මිල 108කින් මිල ඉහළ යන ප්‍රතිශතයෙන්ම වියදමත් ඉහළ යනවා. වියදමත් 108කින් ඉහළ යනවලු. එහෙම යනවා නම් ඉහළ යනවා නම් මෙතන ඉහළ නෙමෙයි පහළ යනවා කියලා කියන්නේ. මිල 108කින් පහළ යන විට වියදමත් 100ට ඒ කියන්නේ මිලයි වියදමයි කියන සංකල්ප දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද? මිලත් අඩු වෙනකොට වියදමත් අඩු වෙලා. මිලයි වියදමයි කියන සංකල්ප දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධතාවයක් නම් මේක ඇවිල්ලා මොන භාණ්ඩයක් වෙන්න නියමිතයිද? අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක්. හැබැයි මෙතන අනම්‍ය කියලා දාන්න බෑ හේතුව මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්මයි වියදම වෙනස් වෙලා තියෙන්නේ. පැහැදිලිද? උදාහරණයක් විදිහට භාණ්ඩයක වා හිතන්න මිල 120යි. මිල රුපියල් 20යි. මිල 20 දී ඉල්ලුම් ප්‍රමාණය 200 කියලා ගමු. ඉල්ලුම් ප්‍රමාණය අපි හිතමු ළමයි 50යි. එතකොට මේක ගන්න යන වියදම කීයද? 200 ගානේ 50ක් කීයද ළමයි? නැත්නම් මම වන්ට ශ්‍රිතයකට දාලා අර කවන්නේ. 200 ගානේ 50ක් කීයද මෙතන? 10000යි. මිල අඩු වෙන්නේ කීයද 100ට? 8කින්. 200ට 100ට බලමු අපි. 16යි 16කින් මොකද වෙන්නේ? අඩු වෙනවා කියලානේ කියන්නේ. එහෙනම් දැන් කීයද? 184යි. ඒ ප්‍රමාණය 50යි කියලා හිතන්න. එහෙනම් දැන් මේ භාණ්ඩය ගන්න යන වියදම කීයද? 40යි 42යි දෙකම 4ක් ඉතුරුයි 9යි 9200යි. මිල වෙනස් වෙන කීයකින්ද ළමයි 100ට? මිල වෙනස් වීමේ ප්‍රතිශතය 108කින් අඩු වුණා. වියදම අඩුවීම කීයද බලමු. මෙතන කීයකින්ද වියදම අඩු වෙලා තියෙන ප්‍රමාණය කීයද? මට දැන් percentage එකට ගන්න ඕනේ වෙනස කීයද මෙතන? කීයද ළමයි මෙතන? 800යි. තිබ්බේ කීයටද? 10000ට. percentage එක ගන්න නිසා වැඩි කරනවා 100. 108යි. බලන්න 108කින් අඩු වෙලා තියෙන්නේ. මිල වෙනස් වෙච්ච ප්‍රතිශතයෙන්මයි වියදමත් වෙනස් වෙලා තියෙන්නේ. මෙතන එහෙම වුණේ ඇයි ළමයි? ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවී තිබ්බ නිසා. මිල 200 ඉඳන් 184ට අඩු වුණාට මිලත් එක්ක ප්‍රමාණය වෙනස් වෙලාද? වෙනස් වෙලා නැහැ ළමයි. ඒ කියන්නේ මේක මම රූප සටහනකට ගත්තොත් භාණ්ඩේ මිල 200යි
200 දී ඉල්ලුම් ප්‍රමාණය 50යි. මිල 184ට අඩු වෙනවා. ඒත් ඉල්ලුම් ප්‍රමාණය 50යි. ලක්ෂ 2 යාගල්ලා අඳිනව ඉල්ලුම් වක්‍රයේ ප්‍රමාණාක්ෂයට සමාන්තරයි. මේ මොන ඉල්ලුම් වක්‍රයක්ද? මිලාක්ෂයට සමාන්තර මේ මොන ඉල්ලුම් වක්‍රයක්ද? පූර්ණ නම් ඉල්ලුම් වක්‍රයක්. එහෙමනම් උත්තරේ පූර්ණ අනම්ම එක වෙන්නේ අන්න ඒ අනුව. වා හයිලයිට් කරගන්න මේ ප්‍රශ්නේ මිල 108යි වියදම 108යි කියන එක. මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්මයි වියදම වෙනස් වෙන්නේ. වැරදි ආත උස්සන්. මොකද ඒ අනම්ම කියලාද? නෑ මේකේ වෙනස තමයි මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්මයි වියදම වෙනස් වෙන්නේ. මේක දාගන්න. ඔයා මේක අනුවනේ ගත්තේ. මිලත් අඩු වෙලා වියදමත් අඩු වෙනවා. මිලයි වියදමයි කියන සංකල්ප දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධතාවයක් බාණ්ඩය. එහෙම කියන්න තිබ්බ අපිට පර්සන්ටේජ් එකක් දීලා නැත්තම්. පැහැදිලිනේ? අට හරි. 9 එක්තරා භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය හරි ඉල්ලුම් ශතයේ තියෙනවා QD සමානයි 100 ඍණ 5යි P QS ඒකෙත් තියෙන QDම කියලා ඒක QS වෙන්න ඕනේ QS සමානයි 20 ධන 5යි P අහන්නේ මොකද්ද සමතුලිතයේදී ආර්ථික අතිරික්තය ඉස්සෙල්ලා මම මේ තොරතුරු රූප සටහනකට දානවා මිලාක්ෂය ප්‍රමාණාක්ෂය ඉල්ලුම් වක්‍රය ඇසුරෙන් ඉල්ලුම් වක්‍රයක් දෙනවා වමේ සිට දකුණට පහළට බෑවුම් වෙන්න මිල බින්දේදී ඉල්ලුම් ප්‍රමාණය 100යි 100 පහෙන් බෙදනවා 20යි ධනාන්තක් කණ්ඩෙන් ආරම්භ වෙලා හෙලට ගමන් කරනවා මෙතන 20යි වක්‍ර දෙක ඡේදනය වෙනවා සමතුලිත මිල සහ ප්‍රමාණය ගමු සමතුලිතයක් කියන්නේ ළමයි ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමාන වෙන අවස්ථාව 100 ඍණ 5යි P සමානයි 20 ධන 5යි P ධන 20 මෙහෙටදී ඍණ 20 වෙනවා 100න් 20ක් අඩු කරාම 80 සමානයි 10යි P බෙදුවා 10න් බෙදුවා 10න් සමතුලිත මිල නම් 8යි 8 ගානේ 5ක් 40යි 40යි 20යි මෙතන ප්‍රමාණය 60යි මෙතනදී ආර්ථික අතිරික්තයයි අපෙන් අහන්නේ ආර්ථික අතිරික්තය කියන්නේ පාරිභෝගික අතිරික්තයේ සහ නිෂ්පාදන අතිරික්තයේ එකතුව තමයි ආර්ථික අතිරික්තය කියන්නේ ආර්ථික අතිරික්තය සමානයි පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය මුලින්ම පාරිභෝගික අතිරික්තය ගමු ගෙවන්න කැමති උපරිම මිල ඇත්තටම ගෙවන මිල සහ ගන්න ප්‍රමාණය ලක්ෂ 3 ආග්‍රහම බිහි වෙන මෙන්න මේ ත්‍රිකෝණ කොටස පාරිභෝගික අතිරික්තය එනවා එහෙනම් භාගය වැඩි කිරීම 12 වැඩි කිරීම 60 1යි 6යි 360යි නිෂ්පාදන අතිරික්තය ගන්න ඕනේ නිෂ්පාදන අතිරික්තය ගන්න ළමයි අර සමතුලිත මිල ඍණ ආම සැපයුම් ගන්න බෑ අපි යන්න පුළුවන් තව සමීකරණයක් තියෙනවා මොකද්ද මෙන්න මේ සැපයුම් වක්‍රයට මේ බලන්න සැපයුම් වක්‍රයට ඉහළින් සමතුලිතයට පහළින් සැපයුම් වක්‍රයට ඉහළින් පිටට මෙන්න මේ ටික තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ මෙයාව ගන්න නම් කරන්න තියෙන්නේ මේ සමස්ත ඍජුකෝණාශ්‍රාකාරයෙන් මෙන්න මේ ත්‍රිකෝණ කොටස අඩු කරා නම් හරි සමස්ත ඍජුකෝණාශ්‍රාකාරය කියලා කියන්නේ කවුද ළමයි මුළු මිල වැඩි කිරීම ප්‍රමාණය කවුද මුළු අයභාරය මුළු අයභාරයෙන් ත්‍රිකෝණ කොටස කියන්නේ කවුද විචල්්‍ය පිරිවැය අයභාරය 8 ගානේ 60ක් 48යි 480යි විචල්්‍ය පිරිවැය ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය ගමු භාගය වැඩි කිරීම 40 වැඩි කිරීම 8 480 ඍණ 160යි 320යි 680යි උත්තරේ 3 එනවා හරිනේ හරි ඊළඟට මේක මගනවා මේක වැරදිලා ඉන්නවනම් මුතුස් හරි ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා QD සමානයි 200 ඍණ 5යි P QS සමානයි ඍණ 40 ධන 5යි P ඉල්ලුම් හා සැපයුම් සමීකරණ වන X භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය ඒකක ප්‍රමාණය ඒකක 60 දී හරි
ප්‍රමාණ ඒකක 60 දී අපි බලමු ප්‍රමාණ ඒකක 60 ඉල්ලන මිල කීයද කියලා. ඉල්ලන මිල නම් ඉල්ලුම නියෝජනය වෙන්නේ ඉල්ලුම් සමීකරණේ. ඉල්ලුම් සමීකරණේ 200 ඍණ 5යි p. ඒකක 60 ඉල්ලන මිල ගන්න ඕනේ. මම මොකද කරන්නේ? දීලා තියෙන ප්‍රමාණය QDට ආදේශ කරලා මිල උක්ත කරගන්නවා. 60 සමානයි 200 ඍණ 5යි p. හොයන කෙනා ධන තියාගන්න ක්ලේසි. ඍණ 5යි p මේ පැත්තට එද්දි ධන 5යි p වෙනවා. ධන 60 මෙහෙට යද්දි ඍණ 60 වෙනවා. 200න් 60ක් අඩු කරාම 140 සමානයි 5යි p බෙදුව 5න් බෙදුව 5න් p සමානයි 2.28යි. ඒකක 60ක් ඉල්ලුම් මිල කීයද කියන්නේ 28යි. සැපියුම් මිල ගන්න මොකද කරන්නේ? සැපියුම් කියන එක නියෝජනයනේ සැපියුම් ශ්‍රිතයෙන්. සැපියුම් ශ්‍රිතයේ තියෙන ඍණ 40 ධන 5යි p. මට ඕනේ ඒකක 60 සැපියුම් මිල කීයද කියලා ගන්න. එහෙනම් ඒකක 60 QS ට ආදේශ කරා ඍණ 40 ධන 5යි p. ඍණ 40 මේටදී ධන 40 වෙනවා 100 සමානයි 5යි p. මිල සැපියුම් මිල එනවා 25න් බෙදුවහම 20යි. හරිද? ඉල්ලුම් මිල නම් කීයද ළමයි? ඉල්ලුම් මිල 28යි. සැපියුම් මිල කීයද? 20යි. සැපියුම් මිල ඉක්ම වූ ඉල්ලුම් මිලක් තියෙනවා කියන්නේ මෙතන තියෙන මොන මිලක්ද? අදි ඉල්ලුම් මිල. අදි ඉල්ලුම් මිල සමානයි ඉල්ලුම් මිල ඍණ සැපියුම් මිල. එහෙනම් ඉල්ලුම් මිල 28යි සැපියුම් මිල 20යි. අදි ඉල්ලුම් මිල 8යි. උත්තරේ 3. 11 වෙනි ප්‍රශ්නේ. මම හිතන්නේ මේ දවස් ටිකේ හදපු ලේසින් පේපර් එක මේකද කොහෙද? එමේ දෙන්නද? කොහෙද හිතෙන්නද? ඒකටත් 30 ගණන් ගත්තාම. එකොළොස්වෙනි ප්‍රශ්නේ. එක්තරා භාණ්ඩයක සැපයීම ස්ථාවර දිවේදී ඉල්ලුම ඉහළ ගියොත් ප්‍රකාශ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා අහන්නේ. ජනීෂ් 11වෙනි ප්‍රශ්නේ හරිද? හරි මේ බලන්න ඉස්සෙල්ලා සමතුලිත වෙළඳපොළක් අඳින්න. මෙන්න ඉල්ලුම් වක්‍රය, මෙන්න සැපයීම වක්‍රය, සමතුලිත මිල P1 ප්‍රමාණය Q1. මෙතන මොකද කියන්නේ ඉල්ලුම ස්ථාවරව සැපයීම ස්ථාවරව තිබියදී ඉල්ලුම ඉහළ ගියොත් ඉල්ලුම වැඩි වුණොත් ළමයි ඉල්ලුම් වක්‍රය ඔන්න දැන් දකුණට විතැන් වෙනවා. ඔන්න දැන් නව සමතුලිත වක්‍ර ඡේදන වෙනවා සමතුලිත මිල වැඩි වෙනවා ප්‍රමාණය අඩු වෙනවා. දැන් අහන්නේ අසත්‍ය ප්‍රකාශය. උපරිම ඉල්ලුම් මිල. කලින් තිබ්බ මේ වගේ මිලක්නේ. නව එක අනුව මෙන්න මේ උපරිම ඉල්ලුම් මිල ඉහළ ගියලාද නැද්ද? එක හරි. දෙක. උපරිම ඉල්ලුම් ප්‍රමාණය කලින් තිබ්බ මේ වගේ ප්‍රමාණය. දැන් උපරිම ඉල්ලුම් මිල මේ වගේ ප්‍රමාණයක්. එහෙනම් දෙකක් වෙනවද නැද්ද? හරි. 3. සමතුලිත මිල කලින් P1 දැන් P2. 3ක් වෙනවා හරි. අහන්නේ අසත් එකනේ. 4 බලන්න. සමතුලිත ප්‍රමාණයක් ඉහළ ගිහිල්ලා ඒකත් හරි. 5 බලන්න. උපරිම ඉල්ලුම් මිල පහළ යනවද? මෙයා මේ උඩනේ තියෙන්නේ. එහෙනම් පහළ යාමක් වෙන්නේ නැහැ ඉහළ යාමක් වෙන්නේ උත්තරේ 5 තමයි උත්තරේ වෙන්නේ. අන්න එහෙම අවස්ථාවක ඔය අහන විදිහ අනුව එන උත්තරේ වෙනස් වෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට එන්න 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි එකට එක්තරා භාණ්ඩයක සමතුලිත මිල රුපියල් 15යි. කියන ටික කරගමු ළමයි. සමතුලිත මිල රුපියල් 15යි. භාණ්ඩයට රුපියල් 10ක බද්දක් පනවපු බද්ද රුපියල් 10යි. බද්දෙන් පසු නිෂ්පාදකයා ලබන මිල 12යි. කලින් නිෂ්පාදකයට ලැබුණු මිල කීයද? මේ සමතුලිතයක් කියන්නේ ළමයි ඉල්ලුම් සැපයුම් බලවේග ඡේදනෝන් නිදහස් වෙළඳාම යටතේ සමතුලිත මිල 15යි. මේක හරියට උස්ස නෑ වැරදියට උස්ස. හරියද කියන්නේ හැමෝම? වැරදිද? වැරදියට උස්ස. 12 වැරදියට උස්සන්න බලන්න. හරි මේ බලන්න. කලින් ඉල්ලුම් සැපයුම් බලවේග අනුව පාරිභෝගිකයා ගෙවන්නේ 15යි නිෂ්පාදකයාට ලැබෙන්නේ 15යි. දැන් තත්ත්වය නිෂ්පාදකයාට 15ක් ලැබුණට බද්දෙන් පස්සේ නිෂ්පාදකයාට ලැබෙන්නේ කීයද? 12යි. ඒ කියන්නේ බදු නිසා නිෂ්පාදකයාට ලැබෙන මිල මොකද වෙලා තියෙන්නේ? බදු නිසා නිෂ්පාදකයාට ලැබෙන මිල 15 සිට 12 තෙක් 3කින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ඒකකයකට අදාළව නිෂ්පාදකයා දරන බද්ද කීයද? එක ඒකකයකට අදාළව නිෂ්පාදකයා දරන බද්ද කීයද? රුපියල් 3යි. රජයේ පනවපු බද්ද කීයද? 10යි. 10න් 3ක් දරන්නේ කවුද? එහෙනම් ඉතුරු කීයද? ඒ 7ම දරන්නේ කවුද?
ඒ කියන්නේ බද්දෙන් වැඩි ප්‍රමාණයක් වැඩි බද්දක් දරන්නේ කවුද? පාරිභෝගිකයා. එහෙනම් ඉල්ලුම් හා සැපයුම් නම්‍යතා අනුව බදුබර බෙදී යන ආකාරයේ තියරි එක මතක් කරගද්දී වැඩි බද්දක් පාරිභෝගිකයට හිමි වෙන අවස්ථා දෙකක් තියෙනවා. පාරිභෝගිකයා කිව්වම වඩාත් සමීප ඉල්ලුමටද සැපයුමටද? නම් ඉල්ලුම නම් අනම්‍යයි, සැපයුම නම් එහෙන්නේ නම්‍යයි. එහෙනම් ඔය උත්තරේ තියෙන්නේ පිළිතුරු අංක 3. මේක ඔයාට ඕන නම් ඇඳලත් හදන්න පුළුවන්. හරිද? දැන් මම මේ අඳින්න නැතුව තියරි එකෙන්මනේ මේ ඔක්කොම ගියේ. මේ බලන්න මේක මෙහෙම ගන්නත් පුළුවන්. නිකන් වක්‍ර එකක් කොහොම අඳින්නේ. සමතුලිත මිල 15යි. රජය විසින් බද්දක් ගහනවා රුපියල් 10ක. බද්දේ ප්‍රමාණයෙන් වක්‍රය වමට විතැන් වෙනවා. විතැන් වුණාට පස්සේ සමතුලිත මිල කීයද කියන එක අපිට දෙන්නේ නැහැ. හැබැයි නිෂ්පාදකයා ලබන මිල ගන්න කොහොමද? නව සමතුලිතයෙන් නම් පැරණි සැපයුම් වක්‍රයට ඇවිල්ලා එතන බිහිවන මිල ගන්නවා. මේ මිලට කියනවා අපි කවුද? නිෂ්පාදකයා ලබන මිල කීයද? 12යි. එතකොට දැන් මේක අනුව අපිට පැහැදිලි වක්‍ර දෙක අතර මේ බද්දේ ප්‍රමාණයෙන් ළමයි වක්‍ර වමට විතැන් වෙන්නේ නේ. එතකොට නිෂ්පාදකයා ලබන මිල 12යි. බද්ද එකතු කරාම නව සමතුලිත මිල ගන්න පුළුවන් කීයද? 22යි. පැහැදිලි නේ? කලින් පාරිභෝගිකයා කිව්වේ 15යි. දැන් ගෙවන්නේ 22ක්. ඒ කියන්නේ රුපියල් 7ක බද්දක් දරලා තියෙන්නේ පාරිභෝගිකයා. නිෂ්පාදකයාට කලින් ලැබුණේ 15යි. දැන් ලැබෙන්නේ 12යි. ඒ කියන්නේ බදු නිසා ලැබෙන මිල 3කින් අඩු වෙනවා කියන්නේ ඔන්න මේක මම රූප සටහනකිනුත් දැම්මා. තේරුණානේ? එහෙම රූප සටහනක් ඇතුවත් නැතුවත් දෙකෙන්ම මේක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. තේරුණාද? හරි. එන්න එහෙනම් 13 වෙනි ප්‍රශ්නෙට. 13ට අදාළව 13 වැරදි අය ඉන්නවා නම් අත උස්සන්න. 13 වැරදි අය ඉන්නවා. හදන්න වෙනවනේ. හරි 13 වෙනි ප්‍රශ්නේ. හරි බලමු. QD සමානයි 120 ඍණ 4යි p. QS සමානයි 60 ධන 6යි p. රජය විසින් නියම කරන උපරිම මිල සමානයි 4යි. උපරිම මිල සීමාව යටතේ නිෂ්පාදන අතිරික්තය අහන්නේ. තත්ත්වයේ රූප සටහනකට දානවා මෙතන 120යි 4ට බෙදෙන 3යි. ධනාන්තක් කන්නේන් ආරම්භ වෙලා ඉහළට යනවා මෙන්න 60යි. සමතුලිත මිල එනවා 60යි. ඒක අපිට ඕනෙත් නෑ ළමයි. ධන 60 මෙහෙට දිරින 60 10න් බෙදෙනවා මේ 6යි 60යි නෙමෙයි 6යි. 6 වරක් 6 36යි 60යි 96යි. රජය විසින් නියම කරපු උපරිම මිල රුපියල් 4යි. උපරිම මිල යටතේ නිෂ්පාදන අතිරික්ත යන්නේ පාරිභෝගිකයට සාධාරණයක් කරන්න තමයි උපරිම මිලක් දාන්නේ. උපරිම මිල යටතේ සැපයුම් ප්‍රමාණය 4 ගානේ 6ක් 24යි 24යි 60යි 84යි. ඉතින් නිෂ්පාදන අතිරික්තය නෙහන්නේ. එතකොට මෙන්න මේ ටිකනේ. මිලට පහලින් සැපයුම් වක්‍රයට ඉහළින් පිහිටන මේ ටික තමයි නිෂ්පාදන අතිරික්තය නියෝජනය වෙන්නේ. අයභාරය 4 ගානේ 84ක් 33යි. ඒකෙන් මෙන්න මේ පොඩි ත්‍රිකෝණ කොට සයින් කරන්න. භාගය වැඩි කිරීම 24 වැඩි කිරීම 4 48යි 288යි. රූප සටහන් දාන්න. එතකොට හරි. කෘෂි භාණ්ඩවල මිල උච්චාවචනය සඳහා යොදා ගන්නා ක්‍රමවේදයක් නොවන්නේ. නොවන එකයි අපෙන් අහන්නේ. හරි බලන්න. ජානිෂ ඉස්සරහ හැරේ. 14 බලන්න. ඔයා දන්නවා කෘෂි භාණ්ඩවල මිල නිතර මොකද වෙන්නේ? නිතර මිල ගණන් උච්චාවචනය වෙනවා. එතකොට කෘෂිකාර්මික කටයුතු වල නියැලිලා ඉන්න ගොවීන්ගේ ආදායමත් නිතර අඩු වැඩි වීම වෙනවා. එතකොට මේ ආදායම නිතර අඩු වැඩි වෙනකොට ඒක මේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයට අයහපත් ලෙස බලපාලා සමහර කාලවල මිල අඩු නිසා ආදායම අඩු නිසා කෘෂිකාර්මික කටයුතු වලින් ඒගොල්ලෝ ඈත් වෙන්නත් පුළුවන්. මෙහෙම තත්ත්වයකට යන්න නොදී මෙයාලව ආරක්ෂා කරන එක රජයට පැවරිලා තියෙන කාර්යයක්. ඒකට මෙයාලගේ ආදායම් තත්ත්වය ස්ථාවර කරන්න රජය ගන්න ක්‍රියාමාර්ග වලට තමයි අපි කියන්නේ මිල ස්ථායි කරන ක්‍රියාමාර්ග කියලා. යනුව මිල ස්ථායි කරන ක්‍රියාමාර්ග විදිහට අපිට ගන්න පුළුවන්
අතිරික්ත තුක රජය මිලදී ගැනීම, ඌණපූර්ණ ගෙවීම් ක්‍රමය, තොග සමුච්චනය සහ මුදා හැරීම, වගා නොකරන භූමි ප්‍රදේශය සඳහා දීමනා ලබා දීම, ඊට පස්සේ තව ඊට පස්සේ සහනාධාර ලබා දීම, මෙන්න මේ තත්ත්වයක් ගන්න පුළුවන්. අපෙන් අහන්නේ අදාළ කර සහතික මිල ක්‍රමයක්. ඌණපූර්ණ අතිරික්ත කියන්නේ ඒක තමයි. භූමිය වගාවට යොදා ගැනීම සහනාධාර දෙනවා. අතිරික්ත ගමනාගමන නිෂ්පාදන සලාක නියම කරනවා. උපරිම මිල සීමා පැනවීමක් කරන්න ළමයි පාරිභෝගිකයට සාධාරණයක් කරන්න මිස නිෂ්පාදකයාගේ ආදායම් ස්ථාවර කරන්න ගනු ලබන ක්‍රියාමාර්ගයක් නොවේ. පිළිතුර 2. ඒකද ගැහුවේ? මොකද ගැහුවේ? අතිරික්ත ගොඩ ගැනීම කියන්නේ තොග සමුච්චනය සහ මුදා හැරීම. හරි ඊළඟ මොකද කියන්නේ? කෘෂි භාණ්ඩ නිසා ගබඩා කරලා තියාගන්න ගණිත දෙන්න. හලෝ හලෝ මේක උත්තරේ ගන්නේ උපරිම මිල. කෘෂි භාණ්ඩ එහෙම අතිරික්ත තොග ගබඩා කිරීමක් සහ මුදා හැරීමක් කරන්න බෑ. ඔයාගේ ඔළුවට එන්නේ කෘෂි කිව්ව ගමන් එළවලු වගේ දෙයක් නම් විතර නම් එතකොට ඔයාගේ ඔළුව යන්නේ මේකට ඒ අනුව. සහල් බලන්න වී වගා කරලා කෘෂි කටයුතුනේ. හරිනේ. ඔයා නිකන් එකපාරට කෘෂි කිව්ව ගමන් එළවලු ටික නම් ඔළුවට එන්නේ ඒක හරියන්නේ නැහැ. හොඳේ. ඊට පස්සේ 15 නිෂ්පාදන ආයතනයක කෙටිකාලීන හීනවනාන්තික ඵලදා නීතියේ උපකල්පනයක් නොවන්නේ. හීනවනාන්තික ඵලදා නීතිය කියලා කියන්නේ මොකද්ද? හරි මේ බලන්න. අපි දන්නවා 15 වෙනි ප්‍රශ්නේ. කෙටිකාලීන ABC AC NC වක්‍රවල හැඩයන් U අකුරේ හැඩයට බලපාන හේතුව තමයි හීනවන ආන්තික ඵලදා නීතිය. කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඊයේ ඒක තමයි පැහැදිලි කරන්න ගියා. වැඩේ කරන්න ඕනේ නෑනම. හරි මේ බලන්න මම නිකන් අගයන් ටිකක් දාන් යන්නම් හොඳේ. ඔයා අර පරතරයන් ගැන බලන්න එපා. මෙන්න ස්ථාවර යෙදුම්, මෙන්න විචල්්‍ය යෙදුම්, මුළු ඵලදාව, සාමාන්‍ය ඵලදාව සහ ආන්තික ඵලදාව. හරි AP 10යි නෑ මම මේක නිකන් අගයන් දාන්න ළමයි මේක මේව කර කර යන්න ගියොත් 12.5යි 10යි 7.5යි 5යි 10 12 හරි ආන්තික ඵලදා කියන මුළු ඵලදාවේ බෑවුම මෙතන 50යි 150යි 50යි බිඳුවයි ඍණ 50යි. එතකොට මුළු ඵලදාවේ වෙනස විචල්්‍ය යෙදුමේ වෙනසෙන් බෙදෙනවා 110න් බෙදෙනවා මෙතන 10යි 15යි 5යි බිඳුවයි ඍණ 5යි. හරි බලන්න
ළමයි හීනවල හීනව දැන් ආන්තික ඵලදාව කියන්නේ මේ බලන්න මේ තියෙන්නේ ආන්තික ඵලදාව. විචල්්‍ය දුම් තව එකකින් වැඩි කරොත් මුළු ඵලදාවට වන බලපෑම ආන්තික ඵලදාව කියනවා. එතකොට හීනවන ආන්තික ඵලදාව හීන වෙනවා කියන්නේ අඩු වෙනවා කියන එක. මේ බලන්න. මෙතනට වෙනකන් ආන්තික ඵලදාව වැඩි වෙලා. එතනින් පස්සේ ආන්තික ඵලදාව මොකද වෙලා තියෙන්නේ? අඩු වෙනවා. සාමාන්‍ය ඵලදාව බලන්න 10යි 12.5 විදිහට වැඩි වෙනවා. එතනින් පස්සේ සාමාන්‍ය ඵලදාව මොකද වෙන්නේ? අඩු වෙනවා. ආන්තික ඵලදාව කියන්නේ මොකද්ද කියලා දන්නවා. හීනවන කියන්නේ අඩු වෙනවා. එහෙනම් මොකක්ද ඔන්න හීනවන ආන්තික ඵලදාව නීතිය කියන්නේ කෙටි කාලින පිරිවැය වක්‍රවල හැඩයට හේතුව ස්ථාවර සාධක ස්ථාවරව තිබෙදී විචල්්‍ය සාධක සමානුපාතික විහෙල නම් වන විට මුළු ඵලදාවේ අතිරේකයේ ගෝධන ප්‍රමාණය. එහෙම නැත්නම් විචල්්‍ය දුම්යේ සාමාන්‍ය සහ ආන්තික ඵලදා යම් අවස්ථාවකින් පසුව හීන වීමට ආරම්භ වීම පටන් ගැනීම හීනවන ආන්තික ඵලදා නීතිය කියනවා. හීනවන ආන්තික ඵලදා නීතිය උපකල්පනයක් ස්ථාවර සාධක ස්ථාවරව පැවතීම විචල්්‍ය සාධක සමානුපාතික විහෙල නැංවීම ඊට පස්සේ විචල්්‍ය සාධක වල මිල ගණන් ස්ථාවරව පැවතීම පැහැදිලි දෙයක් වෙනස් වෙනවද මෙතනදී? නෑ. එහෙනම් එන්න උත්තරේ උපකල්පනයක් නොවන්නේ. විචල්්‍ය දුම් ඒකක මේ සමජාතියයි. හැමෝම එන එක්කෙනා හදන්නේ එකම වන්නේ හැකියාවන් සමානයි. තාක්ෂණීය ස්ථාවරය කියන්නේ ස්ථාවරයේ දුම් වලට එක සාධකයක් හෝ ස්ථාවරව පැවතීම මේක තමයි උත්තරේ. සෝරි මේ කියන්නේ මේ K ගැන කියන්නේ. විචල්්‍ය සාධක මිල ගණන් වෙනස් නොවීම. හතරවෙනි උත්තරේ බලන්න. තමන් සතු සියලුම නිෂ්පාදන සාධක නිෂ්පාදන ක්‍රියාවලිය ආයතනයේ සතු සියලුම නිෂ්පාදන ඔයාලගේ හැමෝම උත්තරේ හතරද? විචල්්‍ය දුම් මේකක සමජාතීය වීම කියන එක උපකල්පනයක් තමයි. තාක්ෂණීය ස්ථාවරව පැවතීම උපකල්පනයක් තමයි. එකක් හරි ස්ථාවරව පැවතීම උපකල්පනයක් තමයි. මොකද ස්ථාවරය දුම් ස්ථාවරයි කියලා කියනවනේ. ඔතන හතරවෙනි එකත් ළමයි ස්ථාවරය දුම් නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන. හැබැයි ඒක උපකල්පනයක් වෙන්නේ නැහැ. යොදා ගන්නවා ඒක හරි. හැබැයි විචල්්‍ය සාධක සමානුපාතික නීතිය උපකල්පනයක් වෙන්නේ නැහැ. සියලු සාධක මේ නිෂ්පාදනයට යොදා ගැනීම. පැහැදිලිනේ? ඒ අනුවයි හතර එන්නේ. ආයි බලන්න මේ බලන්නකෝ. දැන් කෙනෙක්ට අර උපකල්ප මේ හීනවනාන්තික ඵලදා නීතිය කියන එක තියරි එක අමතක කරොත් හිතෙනවා ඉතින් කෙටි කාලීන ස්ථාවර සහ විචල්්‍ය යන සියලුම මාර්ග යොදවලානේ බාන්න හදන්නේ කියලා. හැබැයි උපකල්පනයක් වෙන්නේ නැහැ. උපකල්පනයක් අපෙන් ස්ථිරවම අහන්නේ. සම්පත් සමජාතියයි ස්ථාවර සාධක ස්ථාවරයි විචල්්‍ය සාධක සමානුපාතික වැඩි වෙන විචල්්‍ය සාධක වල මිල ගණන් ස්ථාවරයි. අපි දන්නවා භාණ්ඩ නිෂ්පාදනය කරන කෙටි කාලේ ස්ථාවර සහ විචල්්‍ය යන භාණ්ඩ ඔක්කොම නිෂ්පාදනයට යොදවනවා. හැබැයි ඒක උපකල්පනයක් වෙන්නේ නැහැ. විචල්්‍ය සාධක සමානුපාතික නීතිය උපකල්පනයක් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඔයා දැනගන්න ඕන දේ තමයි කෙටි කාලේ ස්ථාවර සහ විචල්්‍ය යන සියලු යෙදුම් වර්ග භාවිතා කරලා තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. හැබැයි එතනදී ස්ථාවර සාධක වෙනස් වෙන්නේ නැහැ. භාණ්ඩ නිෂ්පාදනය වෙනස් වීම වෙන්නේ විචල්්‍ය සාධක වෙනස් වීම නිසා. පැහැදිලිනේ? හැබැයි මේ දෙන්නම ඕනේ නේද නිෂ්පාදනය කරන්න? දෙන්නම ඕනේ. දැන් මම මෙතන ළමයි ගොඩනැගිල්ලයි මේ සිටිකල් මට ඕනද නැද්ද මේක නිෂ්පාදනය කරන්න? සේවාව නිෂ්පාදනය කරන්න මට මේක ඕනේ. හැබැයි කෙටි කාලය තුල ගොඩනැගිල්ල ස්ථාවරයි. මේස ටික ස්ථාවරයි. පැහැදිලිනේ? විචල්්‍ය සාධක වෙන්නේ මම මේකට යොදවන කාලය ඊට පස්සේ මෙතන වැඩ කරන්න යම් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ වෙනස් වීම වෙනවා නම් ඒව තමයි විචල්්‍ය වෙන්නේ. පැහැදිලි නේද? හරි. ඊළඟ එක 16 නිෂ්පාදන ආයතනයේ දිගු කාලේ. හරි. මේකේ මොනවා හරි කියනවා නම් දාගන්න. දැන් ඔයාලට අනිත් පේපර්ස් වල මේ හම්බුණාද ළමයි මේ
පළාත් පේපර්ස් ටික හම්බුනාද අනිත් සබ්ජෙක්ට් වල? තියනවාද එහෙම ඒවා? IT වල මම එව්වද? IT වල තියනවද? හම්බුනාද? මට එවන්න. ඔයාලට එව්වද මම? ඔයාලට දෙන්නේ නැද්ද? තියනවනේ. උත්තරයක් තියෙනවද? BS වල තියනවද ළමයි? ආ? BS වලද? දාන්න. accounts එකේ තියෙන උත්තරත් එක්ක හොයාගන්න බලන්න. හැබැයි සමහර ඒවා තියෙනවා ළමයි උත්තර නම් වැරදියි. මේ පළාත් පේපර්ස් වල ගත්තොත් උත්තර වැරදි නේම තියෙනවානේ. ඒක ඔයා බලන්න. ඉතින් දැන් ඒක එහෙම ඩවුට් එකක් තියෙන තැනක් තිබ්බොත් ඕක වේග ගන්න. දැන් ඉක්කොන්වල නම් සාමාන්‍යයෙන් වැරදින තැන් තියෙනවා අනන්ත. හරි නේද? එන්න ඊළඟට අපිට 16 වෙනි ප්‍රශ්නෙට අදාළව හරි 16 වෙනි ප්‍රශ්නේ ළමයි දිගු කාලය කියලා කියනෝනේ. දිගු කාලය කිව්ව ගමන් ඔළුවට එන්නේ මොකක්ද? දිගු කාලය කියන්නේ ආයතනයේ සියලු යෙදවුම් වෙනස් කළ හැකි කාලය දිගු කාලය කියනවා. එතකොට දිගු කාලයේදී මුලින්ම ආයතනයේ සියලු යෙදවුම් වෙනස් කරමින් ආයතනයේ පරිමාණය විශාල කරන විට මුලදී වාසි වලට කියනවා පරිමාණානුකූල පිරිමැසුම් කියලා. පිරිමැසුම් නිසා මොකද වෙන්නේ ළමයි? යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වෙනවා. ඒ කියන්නේ මොනවද මේ? වැඩෙන පරිමාණානුකූල ඵල බිහි වෙලා එකක් හදන්න යන වියදම් අඩු වෙලා AC අඩු වෙනවා. තවදුරටත් ආයතනයේ පරිමාණය විශාල කරනකොට වාසි ලැබීම නැවතිලා යෙදවුම් වැඩි කරන වේගයට සමාන වේගයකින් නිමවුම වැඩි වෙලා කියන්නේ ස්ථාවර පරිමාණානුකූල ඵල බිහි වෙලා එකක් හදන්න යන වියදම ස්ථාවරයි වක්‍රයේ පිරිවැය ප්‍රමාණක්ෂයට සමාන්තරව පිහිටනවා. තවදුරටත් ආයතනයේ පරිමාණය විශාල කරනකොට ආයතනයේ ව්‍යුහය කර්මාන්තශාලා හිමිකරුගේ අයිතිකරුගෙන් ඔබට ව්‍යාපාරය පුළුල් කරනකොට පරිමාණය විශාල කරනකොට ව්‍යුහය ප්‍රසාරණය කරනකොට පැහැදිලිද? උපරිම ව්‍යුහය දක්වා වියදම් ඒ කියන්නේ ආයතනය ප්‍රසාරණය කරද්දී වියදම් වැඩිවීමක් වෙලා යෙදවුම් වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින් තමයි නිමවුම් වැඩි වෙන්නේ. හරිද? මේකට අපි කියනවා හීනවන පරිමාණානුකූල ඵල කියලා. වෙන්නේ එකක් හදන්න යන වියදම් වැඩි වෙලා. දැන් එන්නකො උත්තරේට. දිගු කාලයේදී යෙදවුම් 20%කින් වැඩි කරන විට නිමවුම 30%කින් වැඩි විය. බැලු බැලමට අපිට පේනවා මොකද්ද මේ? යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වෙනවා. වැඩෙන පරිමාණානුකූල ඵල තමයි ඇති වෙන්නේ. මෙම වෙනස ඇතිවීම සඳහා මේ නිසා මොකද වෙන්නේ? වැඩෙන පරිමාණානුකූල ඵල නිසා වෙන්නේ මොකක්ද? එකක් හදන්න යන වියදම් අඩු වෙලා AC වක්‍රය පහළට බැවුම් වෙනවා. හරිනේ? පිරිමැසුම් නිසා තමයි වෙන්නේ. මෙම වෙනස ඇතිවීම සඳහා බලපාන හේතු වෙන්නේ මොනවද? තාක්ෂණික පිරිමැසුම්, කළමනාකරණ පිරිමැසුම්, මලවිකරණ පිරිමැසුම්, මූල්‍යමය පිරිමැසුම්, අවදානම් දැරීම සම්බන්ධ පිරිමැසුම්. ඔන්න ඔය පිරිමැසුම් නිසා තමයි වැඩෙන පරිමාණානුකූල ඵල බිහි වෙලා මෙන්න මේ දේ වෙන්නේ. හේතුවක් නොවන්නේ කිව්වහම උපරිම ව්‍යුහ වියදම් වැඩිවීම කියන්නේ ළමයි පරිමාණානුකූල නොපිරිමැසුම් හේතුවෙන් හීනවන පරිමාණානුකූල ඵල බිහිවීමට බලපාන හේතුවක්. පැහැදිලිද? උපරිම ව්‍යුහ වියදම් කියලා කියන ළමයි පරිපාලන වියදම් ඉහළ මට්ටමක තියනවා කියන එක. පැහැදිලිනේ? ආයතනයේ වියදම් ඉහළ මට්ටමක තියනවා කියන එක තමයි උපරිම ව්‍යුහ වියදම් කියලා කියන්නේ.
තාක්ෂණික පිරිමැසුම් කියද්දී අපි කතා කරන්නේ නිෂ්පාදන සාධකවල අභාජ්‍යතාවය කියලා. නිෂ්පාදන සාධකවල අභාජ්‍යතාවය කියලා කියන්නේ ළමයි ඒක විවිධ නිෂ්පාදන මට්ටම් වලට ගැලපෙන බව. දැන් සමහර දැන් තාක්ෂණය කියනවා සමහර ඒවා ගැලපෙන්නේ සමහර දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම හිතමුකෝ. මට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තියෙනවා නම් මම අලුතෙන්ම පටන් ගත්ත කෙනෙක් නම් මැෂින් 5-6ක් දාගෙන මට වැඩ කළ වැඩක් තියෙනවද? නෑ. මට එන අලුතෙන්ම පටන් ගත්තේ මේ තත්ත්වේ මම එක මැෂින් එකක් දාලා මම මොකද කරන්නේ? ආනේ මම පටන් ගත්ත නේද ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කියලා මම මොකද කරන්නේ? මැෂින් තියෙන වර්ගයේ තියෙන ඔක්කොම එක එක විදිහෙන් ඒවා ගෙනල්ලා දාන්න. මට ගැලපෙනවද ඒක? මට ගැලපෙන. ඒක ගැලපෙන්නේ ඒක බෙදන්න පුළුවන් වෙන්නේ දිගු කාලයක් ක්‍රියාත්මක වන මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙන පිරිමැසුම් පරිමාණානුකූල පිරිමැසුම් වාසි ලබන ආයතන වලට තමයි මේ විදිහේ දෙයක් ගැලපෙන්නේ. මට ඒක මේක හරියන්නේ නැහැ. මගේ පිරිවැය වැඩිවීමක් කියන්නේ. එතකොට නොබෙදිය හැකි යෙදවුම් කියලා කියන්නේ ළමයි අර නිෂ්පාදන සාධකවල අභාජ්‍යතාවය කියන එක ඔය. පැහැදිලිනේ? සාධකවල අභාජ්‍යතාවය. විවිධ මොකද අපි ඔබට කියන්නේ මේ විවිධ නිෂ්පාදන මට්ටම් වලට ගැලපෙනවා කියන්නේ. බෑ. ඒක තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම් හරහා ඇතිවන තත්ත්වයක් තමයි මේ හරිනේ? ඔව්. තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම් අපි කතා කරා නේද නිෂ්පාදන සාධකවල අභාජ්‍යතාවය කියන එක? කතා කරා? හරි. එතකොට තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම් යටතේ තමයි නිෂ්පාදන සාධකවල අභාජ්‍යතාවය තියෙන්නේ. ඒ කියන්නේ විවිධ නිෂ්පාදන මට්ටම් වලට ගැලපෙනවා කියන එක. ශ්‍රම විභජනයේ මගින් විශේෂ පාගුණ්‍ය කිරීමේ කළමනාකරන පරිමාණානුකූල පිරිමැසුම. යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම්. එක්වරකදී පමණක් දැරිය යුතු වියදම් තිබීම. දැන් සමහර තත්ත්වයක් යටතේ ළමයි ගත්තොත් උදාහරණයක් විදිහට ජාතින්ගේ ධනය කියන කෘතිය සිංහලයට පරිවර්තනය කරන්න මම කතෘ අයිතිය ගන්නවා. මම කතෘ අයිතිය මාසයක් ගානේ ගහන්න ඕනේද දෙන්න ඕනේද? එක්වරකදී පමණයි නේද දරන්නේ. ඒතර මට මේ වියදම දරන්න වෙන්නේ කෙටි කාලයේද දිගු කාලයේද? ව්‍යාපාරයක් පටන් අරන් මම බුක් ෂොප් එකක් පටන් ගත්ත ගමන් මට පුළුවන් ද ওই මට්ටමට යන්න? ඒක ටිකක් දිගු කාලයේන. ඒ කතෘ අයිතිය මම ගන්නේ මට මේකට විශාල මිලියන ගාණක් මට දරන්න වෙයි සමහර විට. එතකොට මේ ජාතීන්ගේ ධනය කියන්නේ මොකද කියලා කියන්නේ ඔක්කොටම කලින්. ඇඩම් ස්මිත් විසින් රචිත පොතක්. හරිද? වෙල්ත් ඔෆ් නේෂන් කියලා කියන්නේ. ඕක සිංහලයට පරිවර්තනය කරනවා ජාතීන්ගේ ධනය කියන කෘතිය සිංහලයට පරිවර්තනය කිරීම සඳහා මම කතෘ අයිතිය ගන්නවා නම් ප්‍රකාශන අයිතිය ගන්නවා නම් එතනදී මම මූලික වශයෙන් දරනවා ඒක මම පොතක් මුද්‍රණය කරන්නක් ගානේ ගවන්න ඕනේද? එක්වරකදී පමණයි දැරිය යුතු වෙන්නේ. හැදෙන්නේ ඒක වාසියක්. ඒක දිගින් දිගටම මේ මුද්‍රණය කරගෙන යනකොට පොතට එනවල් ළමයින්ගෙන් මගේ පොතට සෑහෙන ඩිමාන්ඩ් එකක් එන්න පුළුවන්. ඔව්ද නැද්ද? ඔව්. මොකද මේ ඔක්කොම කතන්දරේ තියෙනවා පොත ඇතුලේ. කරනවා ඕන බිස්නස් එක මොකද කියලා බලන්න. හරි. උත්තරේ 3. 17 එන්න. මොකද ප්‍රශ්නද? ඒකයි තියෙන කෙනාට යනවා. ඒක ඒගොල්ලෝගේ අර කන්ඩිෂන් අනුව නේද ඒක තීරණය වෙන්නේ. එයාලා ඇති කරගන්න කොන්දේසිය අනුව නේද ඒක? එතන ඒ කොන්දේසිය අනුව නේද? ඔව්. ඒක කියන්නේ ඒගොල්ලෝ ඇති කරගන්න එකඟතාව නෙමෙයි ඒක. එකඟතාව මත නේද? ඔව් ඒක එකඟතාව මත. ඒ කියන්නේ ඒගොල්ලෝ මේක කතෘ අයිතිය දෙන්නේ හරි මට මේක මට ඕනේ කියලා ඒගොල්ලෝ කියනවා නම් ඒ givis ගැනීම සිදුවෙන අවස්ථාවේ එයාලා හරි මං ඔයාලට මේකේ අයිතිය දෙන්නම්. හැබැයි මට පොතකින් මෙච්චරක් ඕනේ percentage එකක් ඕනේ. පොතක් අලෙවි වෙන අවස්ථාවෙන් මට මෙච්චරක් ඕනේ. ඒක ඒගොල්ලෝගේ එකඟතාව මත වෙනවා. ඒක එහෙම නැතුව වෙන්න පුළුවන් ඇති කරගන්න ඒක එහෙම කියන්න පුළුවන්. හරි එන්න 16 නෙමෙයි 17. පූර්ණ තරංගාරී වෙළඳපළක MR සමානයි 20යි. කිව්ව ගමන් ඔළුවට. එන්න ඕනේ
පූර්ණතරංගකාරී වෙළඳපළක් කියන්නේ ආයතන විශාල සංඛ්‍යාවක් තියෙන සමජාතීය භාණ්ඩ හදනවා. ඒ නිසා මිල ගණුවෙක් වෙනවා. එතකොට බිත්තරයක මිල 20යි නම් ඒ බිත්තරේ විකුණුවහම ලැබෙන ආදායම 20යි කියන්නේ සාමාන්‍ය අයබාරයේ 20යි. බිත්තර විකුණන එක තව එකකින් වැඩි කරොත් ආදායම වැඩි වෙන්නේ 20කින්. ඒ 20ට කියනවා අපි MR කියලා. කිව්ව ගමන් ඔළුවට එන්න ඕනේ P සමානයි AR සමානයි MR කියන එක. එතකොට 20ක් වන අතර MC MR සමතුලිත ඒකක I කියන්නේ මේගොල්ලෝ මේ වෙනකොට ඉන්න ප්‍රශස්ත මට්ටමේ MR සමාන MC වෙනකොට නිමවුම් ප්‍රමාණය ඒකක 60යිලු. ආයතනයේ ආර්ථික ලාභය සමානයි 120යි. AFC සමානයි 3යි නම් නිෂ්පාදන අතිරික්තය අහන්නේ. එතකොට නිෂ්පාදන අතිරික්තය හොයන සමීකරණ දෙකක් තියෙනවා. එකක් අර මේ සමතුලිත මිලරින දැන් ඒක මෙතන හරියන්නේ නැහැ නේ. එහෙනම් අනිත් සමීකරණ එන්නේ. මොකද්ද? නිෂ්පාදන අතිරික්තය සමානයි මුළු අයභාරයෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවැය. මුළු අයභාරය හොයන්නේ ළමයි P වැඩි කිරීම Q. විචල්්‍ය පිරිවැය අපි ගන්න පුළුවන් එක ABC ගුණ කිරීම Q. මේක අපි වෙනම VC ගන්න වෙයි. හරි මම මෙයාවත් TR වත් වෙනම ගන්නවා. එතකොට හරිනේ. TR සමානයි P වැඩි කිරීම Q. භාණ්ඩයේ මිල කීයද? දෙනවනේ 20යි. ප්‍රමාණය එකක 60යි. TR 1200යි. VC හොයන්න ඕනේ. VC හොයන්න කලින් අපිට TC තියෙනවද කියලා බලමු. TC නෑ. TC හොයා ගන්න ඕනේ. ලාභය තියෙනවා. ලාභය හොයන්නේ දැන් එයි මෙතන VC ගන්නේ TC ගෙන් FC අඩු කරලා. TC ගන්න නිසා මම මෙතන ලාභය හොයනවා. ලාභය සමානයි TR ඍණ TC. ලාභය 120යි. 120යි නේද? ඔව්. මුළු අයභාරය 1200යි. එහෙනම් මුළු පිරිවැය මෙතන හොයනවා 1200න් අඩු කරනවා 120. එහෙනම් ආයතනයේ මුළු පිරිවැය එනවා අපිට 1080ක්. මෙයා 1080යි. FC හොයන්න ඕනේ. FC හොයන්න අපිට දෙනවා ළමයි තොරතුරක් AFC දෙනවා. එතකොට අපි දන්නවා FC සමානයි AFC ගුණ කිරීම Q. AFC 3යි නිමවුම් ප්‍රමාණය ඒකක 60යි 180යි. ආදේශ කරා මෙතනට 1080න් 180ක් අඩු කරනවා 900යි. නිෂ්පාදන අතිරික්තය 300. බලන්න එකකට එකක් සම්බන්ධ වෙවි ගත්ත විදිය. පැහැදිලි නේද? හරි. වැරදි ආතුස්ස. 300 නේ? හරි 300. කීයද ගත්තේ? කොහොමද 1020ක් එන්නේ? එක්දස් 200න් 120ක් අඩු කරා හරි හදන්න 18 වෙනි ප්‍රශ්නයට අදාළව සුනිල් රුපියල් 20000ක වැටුපක් ලැබූ රැකියාවෙන් ඉවත් වී රුපියල් 30000ක ලාභයක් ලබන ස්වයං රැකියාවක් මේ බලන්නකො මේක මෙහෙම හිතන්නකො මම නම් මේ කියන සුනිල් මට රස්සාවෙන් කීයක බඩියක් ලැබෙනවද මේකෙන් අයින් වෙලා මම මගේම ව්‍යාපාරයක් කරනවා මම මගේම ව්‍යාපාරයෙන් කීයක ආදායමක් අඩුම බලාපොරොත්තු වෙනවද කීයක ලාභයක් අඩුම බලාපොරොත්තු වෙනවද 20000 බලාපොරොත්තු වෙනවා හැබැයි මට මේ වෙනකොට කීයක් ලැබෙනවද 30000ක ලාභයක් ලැබෙනවලු 30000ක අතිරික්ත ලාභයක්ද ලැබෙන්නේ ලාභයක් නෙමෙයි ඒ කියන්නේ අඩුම බලාපොරොත්තු වෙන 20000ට කියනවා නම අපි අඩුම බලාපොරොත්තු වෙන 20000ට කියනවා අපි සංග්‍රාමී පීම කියලා හරිද හැබැයි මට කීයක් ලැබෙනවද 30000ක් ලැබෙනවා ඒ කියන්නේ සංග්‍රාමී පීම ඉක්මවා මොකද්ද තියෙන්නේ ආර්ථික බදු කුලියක් තියෙනවා එතකොට මේ බලන්න සංග්‍රාමී පීම ඉක්මවා ආර්ථික බදු කුලියක් තියෙනවා නම් සාධක වෙළඳපොලේ සාධක ඉල්ලුම් වක්‍රයයි සාධක සැපයුම් වක්‍රයයි බැලුවොත් හරි මම ඔන්න මූල ලක්ෂයෙන් ආරම්භ වෙලා ඉහළට ගමන් කරන වක්‍රයක් ඇඳා මෙන්න මුළු සාධක ඉපීම මෙතනින් සංග්‍රාමී පීම මෙන්න ආර්ථික බදු කුලිය මෙන්න ප්‍රශ්නය අනුව පැහැදිලි සංග්‍රාමී පීම ඉක්මවා ආර්ථික බදු කුලියක් තියෙනවා විශාල ආර්ථික බදු කුලියක් තියෙනවා නම් මට කියන්න ආර්ථික බදු කුලිය විශාල වෙන්නේ සාධක සැපයුම් වක්‍රයේ එන්නෙන් අනම්‍ය වෙන තරමටද සාධක සැපයුම් වක්‍රයේ එන්නෙන් නම්‍ය වෙන තරමටද ඇහෙන්නේ අනම්‍ය වෙන තරමට මුළු සාධකයේ පේන තුල ආර්ථික බදු කුලිය වැඩි
සංක්‍රාමී පයින් වලට වඩා උත්තරේ අනම්‍ය සැපියුම් තත්ත්වයක් උත්තරේ 4 වැරදි ආ තුස්ස හරි හරි 30,000 20,000ක් අඩු කරලා ගත්තේ එතනදී මෙතන අපිට කියන්නේ ලාභයක් තියෙනවා කියලානේ ලාභයක් ගන්න ආදායමෙන් වියදම් අඩු කරලා නේද 20,000ක් තමයි මම අඩුම බලාපොරොත්තු වෙන්නේ සංක්‍රමණය හැබැයි මට 30,000ක් ලැබෙනවා නම් 30,000ක ලාභයක් තියෙන්නේ මගේ යතේ මෙහෙම තිබ්බ 10 10 තිබ්බ ප්‍රශ්නේ මෙහෙම තිබ්බනම් සුනිල් රුපියල් 20,000ක වැටුපක් ලැබූ රැකියාවෙන් ඉවත් වූ පසුව රුපියල් 30,000ක මුළු ඉපයීමක් ලබන කියලා තිබ්බනම් රුපියල් 30,000ක මුළු ඉපයීමක් ලබන ව්‍යාපාරයක් තුල කටයුතු කරන්නේ නම් කියලා තිබ්බනම් මුළු ඉපයීම 30,000යි හරිද 30,000න් 20,000ක් සංක්‍රාම ඉපයි ආර්ථික බල දුකුලිය එතකොට ඊට වඩා අඩුයි සංග්‍රහය. දැන් මේක කියන්නේ ලාභයක් කියන එකනේ. පැහැදිලි නේ? සංග්‍රාමී පෙයින් 20,000යි මුළු ආර්ථික බදුකුලිය 30,000ක් යනවා. ඒ කියන්නේ මෙතන මුළු ඉපෙම කීයද? 50,000යි. පැහැදිලි නේ? 30,000යි 20,000යි මුළු ඉපෙම 50,000යි. තේරුණානේ? හරි 19 සාර්වාර්ථික අරමුණු මොනවද ළමයි සාර්වාර්ථික අරමුණු? පූර්ණ සේවා නියුක්තිය ආර්ථික වර්ධනය, තිරසර සංවර්ධනය, සාධාරණ ආදායම් ව්‍යාප්තිය මේව තමයි අරමුණු. මිල මට්ටම ගෙවුම් ශේෂයේ විනිමය අනුපාත මේ මොනවද? හසිනි. මේව විල සාර්වාර්ථික විචල්යන් මිසක අරමුණු නෙමෙයි. බාහිර ස්ථායීතාව අරමුණු. ඕක අපි කතා කරන්නේ කොතනදද? ඈ? පළවෙනි පාඩමේ. කොතනදද? ඒ අය කොතනද? අපි මේ ටික කතා කරේ කොතනද? පළවෙනි පාඩමේ. පළවෙනි පාඩමේ කොතනද? ඔය පළවෙනි පාඩමේ හිටියේ නෑනේ. සාර්වාර්ථිකේ. මම නම් කතා කරේ නෑ සාර්වාර්ථිකේ. පළවෙනි පාඩමේ කාර්ය සාධනයේ ගෙවිලා භාවිතාගෙන නිර්ණායක අතරින් රටක් විසින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු කියලා ආර්ථික පද්ධතිවල අන්තිමට කතා කරා. හැකියාමයෙන් පටන් ගන්න කලින් ආර්ථික ස්ථායීතාව ආර්ථික නිදහස සාධාරණ ආදායම් ව්‍යාප්තිය තිරසර සංවර්ධනය පූර්ණ සේවා නියුක්තිය පළවෙනි පාඩමේ තමයි විනිමය අනුපාත ගෙවුම් ශේෂය සමස්ත නිමවුම මේ සාර්වාර්ථික විචල්යන් මිසක අරමුණු නොවේ. අවසාන නිෂ්පාදිත ක්‍රමය හෝ එකතු කළ වටිනාකම් ක්‍රමය භාවිතා කරමින් ජාතික ගෙනුම හදන්නේ ළමයි දී ගණන හෝ බහු ගණන දෝෂයක් වළක්වන්න තමයි මෙන්න මේ ක්‍රම වලට යන වැරදි ඈත උස්සන්. හරි ඊළඟට එක්තරා වී නිෂ්පාදකයෙක් රුපියල් 8,000ක වී තොගයක් සහල් නිෂ්පාදකයෙකුට අලෙවි කර ඔන්න බලන්න 21 වෙනි ප්‍රශ්නේ. මම මෙන්න නිෂ්පාදන අධීරයෙන් දානවා වී නිෂ්පාදනය ඊපස්සේ සිල්ලර වෙළඳාම ඊළඟට තොග වෙළඳාම ඔන්න නිෂ්පාදනය වෙන අධීරයන් 3 එක්තරා වී නිෂ්පාදකයෙක් 8,000ක වී තොගයක් නිෂ්පාදනය කර සහල් නිෂ්පාදකයෙකුට අලෙවි කරන අතර සහල් නිෂ්පාදකයා එම වී තොගය රුපියල් 12,000ක සිල්ලර් වෙළඳා පාරිභෝගිකයෙකුට රුපියල් 16,000කට එම සහල් තොගය අලෙවි කරයි. නිෂ්පාදන ක්‍රියාවලියේ අවසාන නිෂ්පාදකය වෙන්නේ මෙන්න මෙයා. එතකොට මෙයාගේ අගේ 16,000යි. මෙයා හොයන තව විදිහක් තියෙනවා. එකතු කළ වටිනාකම් ක්‍රමය හරහා ගන්න පුළුවන්. ඒ තමයි නිමවුමෙන් යෙදවුම් අගේ අඩු කරලා
ඕනෑම නිෂ්පාදන අධිරයක යෙදවුම් මගිය කියන්නේ ඊට පෙර නිෂ්පාදන අධිරයේ නිමවුම් මගිය. යම් නිෂ්පාදන අංශයක යෙදවුම් මගිය කියන්නේ ඊට පෙර නිෂ්පාදනයේ යෙදවුම් මගිය. එතකොට මෙතන පළවෙනි අවස්ථාවේ නෑ 8000යි 12000යි එකතු කළා අගේ එනවා. එහෙනම් 8000යි 4000යි 4000යි 16000යි. වෙන උත්තර ගත්තා ඉන්නවද? වැරදි අය තුස. හරි. එන්න C නෙවෙයි 22. පෞද්ගලික පරිභෝජනයේ 20000යි රජයේ 10000යි. මේ වියවරක එන්න ලේසි. මේ දවස් ටිකේ අපි වියවර වලින් ළමයි ලාභන බොලවල් දායි. 21 හරි 22. 22 ප්‍රශ්නේ C සමානයි 20000යි G සමානයි 10000යි I සමානයි 5000යි සුද්ධ අපනයන සමානයි 400යි ක්ෂය සමානයි 300යි සුද්ධ දේශේ ඕන නාගයක් සුද්ධ කරන්න මොකද කරන්නේ දාලාගේ ක්ෂය අඩු කරනවා මුලින්ම අපි දාශේෂීය වියදම හොයන්නේ දාදේවී සමානයි C ධනයි ධන G C සමානයි 20000යි I සමානයි 5000යි G සමානයි 10000යි 35000යි දදේවී ගත්තා දල දේශීය වියදම සුද්ධ කරන්න මොකද කරන්නේ දාලාගේ ශ්‍රේය අඩු කරන එතන සුද්ධ දේශීය වියදම සමානයි දදේවී ඍණ ශ්‍රේය 35000න් අඩු කරනවා 300 ඉක්ෂ කරලා සබ්සිඩි උත්තරේ 4 හරියයි නේද හරි ඊළඟ සාර ආර්ථිකයක් සමතුලිත වෙනකොට පවතින ලක්ෂණ y සමානයි e වෙනවා w සමානයි j වෙනවා y ඍණ e සමානයි 0 වෙනවා සිංහලෙන් කිව්වොත් ජාතික ආදායම ජාතික වියදමට සමාන වීම හාන්දුවීම් විදීම් වලට සමාන වීම සැලසුම් නොකළ තොග ශුන්‍ය වීම සමාන තමයි ගන්න පුළුවන් සමාහාර ඊයුම සමාහාර සැපයීමට සමාන වීම සමාහාර ඊයුම සමාහාර සැපයීමට සමාන වීම MPC දාන MPS කියන්නේ ආර්ථිකයක් සමතුලිත වෙනකොට තියෙන එකක් නෙමෙයි පැහැදිලි නේ සමතුලිත වුණත් නැත්නම් MPC දාන MPS සමාන එකයි තමයි APS දාන APS සමාන එකයි තමයි මේසියක් ඉන්නේ දෙක හරි සමහර ආදායම් කාමයෙන් උදි ඊළඟ සැපයීම MPC දාන MPS සමාන එකයි APC දාන APS සමාන එකයි සමතුලිතේ විතරද වෙන්නේ නෑනේ සමතුලිතේ විතරද MPC දාන MPS එක වෙන්නේ නෑනේ 24 y 1000යි c 800යි y 2000යි c 1600යි ආර්ථිකයේ සුද්ධ අපනයන 4000කින් ඉහළ නැංවීම ජාතික ආදායයේ වෙනස් වීම ඩෙල්ටා y යහන්නේ සමානයි k වාරයක් ඩෙල්ටා e නෝන දුරකයේ කොයමු k සමානයි 1 බෙදීම MPS පෙර වෙනස් කරන්න තියෙන MPS ගන්න කලින් මෙතන MPC ගන්න ඕනේ MPC සමානයි ඩෙල්ටා c බෙදනවා ඩෙල්ටා y d මෙතන 800 බෙදීම 1000 සමානයි MPC 0.8යි MPS 0.2යි ගුණකයේ 5යි පහ ගානේ 4000ක් සමානයි ජාතික ආදායම 20000කින් වැඩි වෙනවා උත්තරේ 4 වැරදි අය ඉන්නවනේ 25 සමතුලිතේදී ආයෝජන වල අගය යන්නේ හරි අය අතුස්සන්නේ
සමතුලිතයේ 5000ක්. ඒක සරලයි නම් සරලාර්ථකයේ W සමානයි J S සමානයි I හොන්නේ කියලා. එතන S ත්‍රිපේ ගමු අපි. S සමානයි රෙමේදන එකරින D වාරයක් පයි. සමතුලිතයේදී කාන්දුවේන් වලගේ කියන්නේ නිදියම වලගේ සමතුලිතයේදී ඉතුරුම වලගේ කියන එනම් මම සමතුලිතයේදී ඉතුරුම වලගේ කියන්නේ යා ගත්තම හරියට. S ගමු මෙතන 500යි. එකරින B එකක් FP S සමානයි ඩෙල්ටා S බැරිම ඩෙල්ටා Y ගේ ත්‍රිපේ ගන්න ඕනේ. 500යි. 2000යි. සතර දශම 2.5යි 500ට අදාළ y 2000යි ශ්‍රිතේ ගන්න යන්න. වෙන දාන 500 මෙලෙසින් 500 නෝ බිඳුව. ශ්‍රිතේ එනවා s සමානයි 0.2 y. අන්තක් නැහැ. සමතුලිතයි කියන විදිහ 0.2 y සමානයි y කියන මෙතන 5000ක් කියලා කියනවා. සමතුලිතයේදී ඉතුරුම වලගේ කියන්නේ ආයෝජන වලගේ තමයි. හරිද? ඊළඟට 26. ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ. නෛසර්ගික වටිනාකමක් අන්තර්ගත නැහැ නේද? නිහුණු සඳහන් වටිනාකම ඇත්තටම ඒ තුල අන්තර්ගතයිද? නැහැ තියෙනවා කියලා හිතාගෙන තමයි අපි මේ ගණන් කරන්නේ. පළවෙනි එක අසත්‍ය මේසල සත්‍ය දෙක. ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ රටක මූල්‍ය අධිකාරිය විසින් තමයි. ඕනෑම ගනුදෙනුවක නීතියෙන් වළංගුයි. පූර්ව ද්‍රවශීලතාවය යුක්තයි. 100% ද්‍රවශීලයි තමයි. හැබැයි වටිනාකමේ සංවිධියක් ලෙස භාවිතා කරලා නොහැකි නෑ භාවිතා කරන්න පුළුවන්. රුපියල් 5000ක් ළමයි ඉතුරු කරන්න බැයිද? ඉතුරු කරන්න පුළුවන්. උත්තරේ 4 වෙන්නේ යනවා. පදනම් මුදල් සමන්විත වෙන සංරචක මොනවාද? මහා ජනතාව සතු ව්‍යවහාර මුදල්, වාණිජ්‍ය බැංකු සතු ව්‍යවහාර මුදල්, වාණිජ්‍ය බැංකු මහ බැංකුව පවත්වාගෙන යන තැන්පතු, රජයේ නියෝජිත ආයතන මහ බැංකුව තුළ පවත්වාගෙන යන තැන්පතු. එනම් පදනම් මුදල් වලට අයත් වෙන්නේ ඔය කියපු හතරෙන්. ආයි බලන්න මේ මහා ජනතාව සතු ව්‍යවහාර මුදල් අන්න ඒක තමයි ඉන්නේ. හරිනේ? අනිත් කට්ටිය වාණිජ්‍ය බැංකු සතු ව්‍යවහාර මුදල්, වාණිජ්‍ය බැංකු මහ බැංකුව තුළ පවත්වාගෙන යන තැන්පතු. හරි. 28 MV සමානයි PY කියන තමයි හදන්න තියෙන්නේ. 28 වෙන දිහාට උස්සන්න. 28 ප්‍රශ්න. අර රෙකෝඩින් එකක් නැත්තම් මුලින් පාඩම් වලින් බැලුවා මුලින් මුදල් නැති මොකද හේබ ස්ටික් කරන්නේ ඒක නේද බලන්න කොච්චරක් ලාගේ මේ පැයවලනේ පැයවල ඔක්කොගේ බලන්න නාමික දගේ මේ බලන්න MV හෝ PY සමානයි 3600යි V සමානයි 12යි T සමානයි 4යි නම් y සමානයි යහන්නේ මෙතන 3600 සමානයි 4යි y යහන්නේ බෙදුවා 4යි y සමානයි 900යි හරිනේ 29 මූල්‍ය වෙනකොට කොටස් දෙකයි මුදල් වෙනකොට ප්‍රාග්ධන වෙනකොට මුදල් වෙනකොට කියන අනුමාත්‍රිකාව වෙන්නේ මූල්‍ය වෙනකොට කියන මාත්‍රිකාව එන්නේ කොතනින්ද අපිට මූල්‍ය පද්ධතිය හරහා මූල්‍ය පද්ධතිය කියලා කියන්නේ මොකද දේශීය හා විදේශීය කුටුම්බ ව්‍යාපාර සහ රජ යන ආයතනික ඒකකයන්ගේ මූල්‍ය තීරණ ක්‍රියාත්මක කරන මූල්‍ය වෙනකොට මූල්‍ය ආයතන මූල්‍ය අධිකරණ පාසුකම් මූල්‍ය උපකරණ වලින් ඒ සමන්විත වෙන සමස්ත සංරචකයට තමයි මූල්‍ය පද්ධතිය කියන්නේ. එතනින් තමයි අනුමාත්‍රිකාව වෙන්නේ මූල්‍ය වෙනකොට කියලා. මූල්‍ය වෙනකොට කියලා කියන්නේ මොකද්ද ළමයි කෙටි කාලීන හා දීර්ඝ කාලීන මහජනතාවගේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන මූල්‍ය තීරණ ක්‍රියාත්මක කරන සමස්තය තමයි කියන්නේ මූල්‍ය වෙනකොට කියලා කොටස් දෙකයි. මුදල් වෙනකොට සහ ප්‍රාග්ධන වෙනකොට මුදල් වෙනකොට කියලා කියන්නේ කෙටි කාලීන අරමුදල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සුරකුම්පත් නිලදී ගැනීම සහ අලෙවි කිරීම සිදු වෙන වෙනකොට මුදල් වෙනකොට කියන ප්‍රාග්ධන වෙනකොට කියලා කියන්නේ දීර්ඝ කාලීන අරමුදල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සුරකුම්පත් නිලදී ගැනීම සහ අලෙවි කිරීම සිදු වෙන වෙනකොට ප්‍රාග්ධන වෙනකොට කියන ඒ මුදල් වෙනකොට කොහෙලද වල හතරයි අන්තර්බැංකු විදේශ විනිමය වෙනකොට අන්තර්බැංකු
Action 9 මුදල් වෙනදවල භාණ්ඩාගාර විලිපත් වෙනදවල වාණිජ පත්‍රිකා වෙනදවල ප්‍රාග්ධන වෙනදවල කොටස් තුනයි. සමාගමික බැඳුම් කර වෙනදවල කොටස් වෙනදවල සහ කොටස් වෙනදවල සමාගමික බැඳුම් කර වෙනදවල සුරමේ භාණ්ඩාගාර බැඳුම් කර වෙනදවල. ඔය ටික තමයි කොටස් ප්‍රාග්ධන වෙනදවලේ උප වෙනදවල වල තුන වෙන්නේ. එතකොට මේකට අනුව සමාගමික බැඳුම් කර 29 වෙනි උත්තරේ. වැරදි වෙනවා පුසන්. ඔබ අලගල මේ නිකම් මේ තියරි ටික මම කියන්නේ. මේක මම අන්තිමට බැලුවෙත් නෑ මම. මේක මම අන්තිමට මගේ කටින් කිව්වේ. මෙහෙට හරි කඩුවෙට හරි සැසිත් එකේට හරි මුදල් එකක් ගන්නවාද? මොකද ඔන්ලයින් එකේ කට්ටිය මුදල් වල සම්පූර්ණ රෙකෝඩින් එක බලමු. සම්පූර්ණ. අපි කරේ මාස 6 විතර. ඊළඟ ඉතින් බලමු මම පාඩම් කරලා ආවේ මේ කියන. බලන් ඉන්නේ නෑ. අන්තිමට මම බලන්නේ නැත්තේ මේවා ටික හරියටම දැන් අවුරුදු 10කට විතර කලින් මම හරියටම මම බලන්නේ. ඒක තැනක තියලා අවුරුදු. හරි එන්න. ඔයාලා පාඩම් කරන්නේ නැත්තම් මේවා ඉංග්‍රීසියෙන් ලකුණු ගන්න කියන එක. මුදල් වැලීම 30 වැරදියාද උස්සන්? ඔය රෙකෝඩින් එක වැඩෝ කියලා තේරෙන්නේ නැද්ද ඔයාලට? මුදල් වැලීම රෙකෝඩින් දෙකක් තුනක් තියෙනවා. මේ ගාන මේ විදිහම ගානක් හැදුවනේ ගිය සතියේ. අයියෝ කොහොමද මේවද? මයි බලන්නේ ජීවිතේම මොකද කියන්නේ? ආම් කරුණු ටික වගේ යන්නේ. අන්තිමට මුදල් වැලීම ගානක් හදාගන්න. මේ ලබන සතියෙන් පස්සේ අපි හම්බෙන්නේ නැහැ. මම ලබන සතියේ මුදල් නැවීමම ගණන් ටිකක් අරගෙන මට අනිවාර්යයෙන් සෞන්දර්ය විතර මතක් කරන්න. මම ගෙදර ඉඳලා අනිවාර්යෙන් මට සමුද්‍රයට හෝ ලබන සතියේ 31 නේද වෙන්නේ දිනේ? ඉවරයි ඒ. පාඩි නෑ. ආමුදුර කෙනෙක් වැඩම. අනේ කියන්නේ ආමුදුරන්ට එන්න එපා කියන්නේ. එන්න කියමු. එන්නේ නෑ වඩිනවා. ආමුදුර වෙද්දි පාඩි. ආමුදුර වෙයි පාඩි දාලා. බණ කියන්නේ මොබිඩෙල් එකකින් එන්නේ. හරි කතන්ද. ආමුදුර වෙද්දි පාඩි දාමුලු. ආමුදුර වෙද්දි පාඩි දාලා බණ කියන්නේ මොබිඩෙල් එකකින්ද? ඉතින් නියමිත පැය ගාන මං කියලා තියෙන්නේ පැය දෙකක් මේ ළමයින්ගේ හිත සංසුන් නැහැ. පැය දෙකක් බණ කියන්න කියලා. පැයක් කවි බණ කියනවා පැයක් ජාතක කතා. මං කව ගෙවල්ල ලෝක දුක කියන්න පංග. ඈ? පැය දෙකක් බණ. පැය දෙක ඉවරුනහම මම යනවා යතුරුත් අරගෙන ඔයාලා යන කට්ටිය යන්න ඉන්න කට්ටිය නම් මොකක් හරි කරගන්න. ඈ? ඉතින් මොනවද එහෙම කරන්න බෑ. සෙකන්ඩ් ෂයි ගන්නෑ. කියලා තියන්නේ සෙකන්ඩ් ෂයි නෑ. කියනවා නම් එතනින් ඔය හසිනියක් කලව ගත්තේ සිතාරක් කලව ගත්තේ කියලා උන් වැඩ කරා. මේ වැඩ කරලා ඉන්නේ. වැඩ කරපු ඉන්න ගත්තේ. ඔයාලගේ එහෙම ඈ? ඒ කියන්නේ දැන් මෙයාලව ගත්තේ උන් ෆස්ට් ෂයි එකේ වැඩ කරා. සෙකන්ඩ් ෂයි නෑ. සෙකන්ඩ් ෂයි වෙනස කෙනෙක් බලන්න. මෙහෙ නෑ. ගහනවා අර මේ මොකක්ද අර කතාව අර ඈ? අර කාටුන් එක මොකක්ද? අර සිරසි ඉස්සර යන්නේ අර පීස කන්නේ. පූස කවුද? ගාෆිල් දාලා මේකක් ගාලා ගහලා තියෙනවා. දැකලා තියෙනවනේ මේක. පීස නෙමෙයි මොකද්ද? ලසන්‍ය. අන්න හරි. මොකද්ද කියන්නේ? ගාෆිල්ගේ ෆොටෝ එකක් ගහලා අර දාලා තියෙනවනේ. දොරේ අලවල තියෙනවා. 2026 ට සෙකන්ඩ් ෂයි. අහන්න. මෙහෙ එන්න බෑ.
හරි ඔහොම ඉන්නකො මට ලබන සතියේ ගේන්න ඕනේ මුදල් මැවීම නේද? මුදල් මැවීම MCQ ගණන් ටිකක් ඇතිනේ. උන්ට ඒක ගන්නකුත් නැහැ. පාටි දාන්න කතා කරනවා මුදල් මවන්නත් බෑ. පාටි දාන්න කතා කරනවා. පාටි නෙමෙයි. පාටි ඕනේ නැහැ මේ සැරේ මන්නම් කියන්නේ. මේකයි ඔයාලා එතන සතුටු වෙලා යයි යන්න එන චිල් එකේ. අන්තිමට මම ඕනේ සමාජයට මුණ දෙන්න. ඔව් ඔව් මට නම් බොහොම සැකයි. ප්‍රසිද්ධ රෝගන පාටි දාන්න. නෑ නෑ කිසි වෙනස්කමක් නෑ. අර ඉල්ලුමට සැපයුම. නෑ නෑ ඔයාලා ඉල්ලන්නේ පාටි දාන්න. ඔයාලා වැඩ පැත්තෙන් ගත්තොත් ඔයාලා ඒ පැත්ත නෑ. අඩුයි. මෙච්චර කල් පිස්සු නැටුවේ. දැන් පොඩ්ඩක් ඔය ටැක් එකට වැටලා තියෙනවා. පාටි ඕනේ. ඒත් මදි මට ඕන ලකුණු. ලබන සතියේ එනකොට බ්‍රහස්පතින්දා ගමන්නේ බ්‍රහස්පතින්ද එක දවසකුත් ඇති අපි ගිය සතියේ ගිය පාර ඔයාලා ප්ලෑන් කරේ දවස් කීපද සිතාර පාඩේක සතියක් වගේ දැන් නම් කරලා හරි ලයින් කරගෙන ඉන්දරේ Hai, Palu aja gitu. Mahal deh harus sih. Nah, dia nak kiki mati lagi nih. Aneh itu. itu kan set deh mana. अरे මොකද කරන්නේ මේ ඉතින් පාටි වල අපිට සාප්පුවක් කඩියක් හරියන්නේ අනිවාර්ය සාරනේ ආ ඒකී සයිඩ් ඉස්සෙල්ලා මුලිය කොහමද පාටියක් කරනකො ඒ පිටිපිටයි පාටිය දෙන්නා වැඩ කරාමනේ අපි වැඩ කරලා නැහැ මේක කරවල කරම ආන්න පාඩියෝනේ අපේ මේ සතුටින් සෑම කිසිරයක් නේද නිකන් මොකට වැඩ කරන්න තියෙන වෙලාවනේ අපි වැඩ කරලා අපි ගිය පාර පාඩිය වලින් කීයද වෙලාවනේ දෙතරයක් දිගින් වෙලා වාන්දර දෙකමාර විතර මම ගෙදර ගියේ 3:00ට ඈ මම ගෙදර ගියේ 3:00ට 3:00ට විතර යා ගන්නවත් බලන්න ආනේ ඊයනේ මේ ගැවුණා ඒක වැඩ කරා අපි වාඩි තව විශ්වාසයක් තිබ්බා වැඩ කරනවා විශ්වාසනේ වැඩ කරනවා විශ්වාසනේ ඒකයි ප්‍රශ්නයක් නේද මොකද හරි ලබන සතියේ බදාද වෙනකොට ලකුණු ගන්න ටික 45 මට්ටමට අරන් දෙන්න 35 40 මට්ටමට එන්න ඔය 30 35ත් අතර ඉන්න කට්ටිය 40 දෙන්න ඔය 35 40 මට්ටමේ 45ට එන්න 45 මට්ටමේ ඉන්නේ 50ට එන්න අසිනිය එහෙම 50 සිතාර 50 මට්ටමට ඔයා මේ 45ට කරුණාගෙන එන්න ඕනේ නැත්නම් ඔයා කියන්නේ මේ එහෙම බලාද වෙනකොට පේපර්ස් වලට ඒ විදිහට අරගෙන තිබ්බොත් අනිවාර්යෙන් පාඩිය දානවා නැත්තම් නෝ පාඩි එහෙම එකගයිද
එකකයිද එහෙනම් පාඩි දැන් හරි 30යි එක්කෝ ගියාම හරිනේ අපි එහෙනම් කොහොමද බදා දෙනවනේ අපි 45 මට්ටමේ ලකුණු ටික ගන්න අනිවාර්ය දාමු අපි ගන්න හරි මට මේපර් ටිකේ අරන් දෙන්න අනිවාර්යෙන් දවස් දෙක ඇතුළත දවස් දෙකක් ඇතිනේ මේක ලෑස්ති කරනවා නම් නැත්තම් වාඩි නෑ එදාටත් අපේ සතිය වගේ මේ වගේම උදේ 8 ඉඳන් 4 වෙනකන් ඉගෙනුවා ඊට පස්සේ කිව්වා ගියා ආම්බුරේ නේ කලක් හතර ඉඳන් එනකම් අයන් පස්සේ නේ පාඩි අනිවාර්යෙන් දානවා අයන් පස්සේ පාඩි එක අපි කීවර පාඩි කරනකොට හතර විතරයි හතරේ හතර මාන වගේ ප්‍රමාණය ඒ වෙද්දි පාඩි පටන් අරගෙන වැඩේ කරනවා ඔය කීවර මේකට ගහපු වෙනදී දැන් ඔහොම නෙමෙයි ඉතින් ඔය කොහෙද එන්නේ ඔය වෙලා මේගොල්ලෝ ඒක ලස්සනට අයියලා කට්ටිය මයංගලදී ඊට පස්සේ අපි ගාලවල ආයේ මේ ලෝහි නැත්තම් ඔබ ගානට විප්පා පාන කොටස් දාගෙන නැත්නම් දින සමහරේනේ කීවර වගේ අහන්න බාර ඩීජේ දැන් කීවර වගේ ඒ මට්ටමට දවස් දෙකක් ඇති ලකුණු ටිකයි ඕනේ කීවර නෝරු 24 අය ටිකක් මම එන්න කිව්වා යන්නලා කන්ටිය මණ්ඩා ඊට පස්සේ ළමයින්ට එක්කන් යන්න අම්මලා කතා කරනවා 8:00 වගේ වෙනකොට පාඩිය වඩගෙන කතායි කාලේ ඉඳලා ඊට පස්සේ අපි ගෙවල් වලට කිව්වා මේ ප්‍රශ්නයක් නෑ පාඩිය ඉවරලා ගෙවල් වලට ගෙනල්ලා දානවා මිස් ගෙනල්ලා දානවා කියන වාහනේ නෙමෙයි ගෙවල් ගාවට ගෙනල්ලා දානවා කියන අපි මං හිතන්නේ රෑ 11:00 12 වගේ මෙතන අපි ඩීජේ ගියා මං හිතන්නේ රෑ 11:00 12 වෙනකොට ඩීජේ ගියා ඊට පස්සේ ළමයි මෙතන සින්දු කිව්වා ඊට පස්සේ කොස්ටම ඉන්න කට්ටිය මේ පැත්තට ගිහිල්ලා දැම්මා වෙනම බස් එකක් කතා කරගෙන ඒ දාලා මෙයාලා හිටියේ රත්නලාන දෙහිවල ඊට පස්සේ එහෙම මම රත්නලාන දෙහිවල ගිහිල්ලා ඒ ළමයින් ඒ ගෙවල් ගාව බස් වල තමයි වාහනේ මම මෙතන පාකින් එකේ දාලා ගියේ කොහමද ගෙදරට එද්දි මම 3:00 විතර සෝබීරි ඒක ඒ මට්ටමට ඊට වඩා අපිට හොඳ මේව කරගන්න තිබ්බා මොකද අපි ගියපාර සමයි ටිකක් ළමයි මෙහෙන් ලෑස්ති කරන් ගියා ඊට පස්සේ අපි ටිකක් මෙහෙන් ලෑස්ති කරන් ගියා ඒක දෙගොල්ලම දෙපැත්තෙන් ලෑස්ති වෙනවා ඒකට එතන මට සහයට දෙන්නේ ආකර්ෂ ඊට පස්සේ ටිකක් අපි කිව්වා දැන් මේ ආනේ ඔක්කොම එකපාර මේ කරන්න ඕනේ ඉනර් බෙන්ච් එකේ පාඩි කරන මිස් මේ ටිකක් දාමු මේ ටිකක් දාමු කියලා තව ලිස්ට් එක මට හදලා දුන්නා මම හරියට ඉනර් බාර මම කියනවා මේක කප්පාදු වෙන්න ඉඩ වෙනවා ඔයාලගේ මේක ක්‍රියාකලාප වෙනුව ඒක තීරණය එහෙමයි තමයි. ඔයාලා ලකුණු 45 මට්ටමට ගිය පාර ඔයාලා මං කියවනේ ගෲප් බලනවා මේ ලකුණු ටික. ලකුණු 35ම අපේ ක්ලාස් එකේ ඉතින් අඩුම ළමයාගේ ලකුණු 35 නේ. අඩුම ඉන්න ළමයාගේ ලකුණු 35. 35 මට්ටම. අඩුම ඉන්නේ. අනිත් හැමෝම බහුතරයම 40 35ට වැඩි. මේක මේ මට්ටම නැති නිසා පාටි අවශ්‍ය නැහැ. අනවශ්‍යයි. අනවශ්‍ය කරගන්න. Wah, padahal dari mana mana dia sih, kalau kan tak gala, apa sih benar, apa sih? Kalau lalai ya, kalau nil, nil, teh kayak kata kata kan, ini begini, lalai, nil, nil, dah nak kita ni mama kita ni main pura nil, sekolah mana kita ni ada. Tapi dia ni, malah lagi hal kiri awak. Emang sama lagi CP dan DDP. CP සමානයි 2000යි DDP 5000යි M1 සමානයි 7000යි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය බලාගන්න 20යි ව්‍යවහාර මුදල් වලින් 1000ක් බැංකුවේ තැන්පත් කරනවා අධිසංචිත පවත්වා නොගනිනු ඉරගහවල අධිසංචිත පවත්වා ගන්න නැහැ කියන්නේ නව තැන්පතුෙන් පස්සේ මුදල් සැපෙම අහන්නේ එකපාරට මුදල් නවන්න බෑ ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ බලන්න ළමයි නේද පවතින தත්ත්වය ශ්‍රේෂ්ඨ පත්‍රයකට දාන්න. තැන්පතු
DDP 5000යි. මේ වෙනකොට ණය දීලා ඉවරයි. 5000ට 120ක් කියන්නේ 1000යි. ඒ කියන්නේ සංචිත මුදල් සංචිත 1000යි. එතකොට මේ වෙනකොට ණය දීලා ඉවරයි. දීලා තියෙන මුළු ණය ප්‍රමාණය දීලා තියෙන ණය ප්‍රමාණය මේ වෙනකොට අරගෙන. අලුත් දෙයක් කරේ නෑ. පවතින තත්ත්වයේ ශේෂ පත්‍රය වෙනවා. මෙහෙම තිබිච්ච බැංකු පද්ධතියේ එක්කෙනෙක් ඇවිල්ලා 1000ක් තැන්පත් කරනකොට තැන්පත් කරනකොට සටහන තැන්පතු වැඩි සංචිත වැඩි 5000යි 1000යි 6000යි මුදල් සංචිත 1000ක් තිබ්බ 1000කින් වැඩි වෙනවා දැන් 2000යි ණය කියන වත්කම් 4000 එලෙසමයි වත්කම් සහ වගකීම් මේ අනුව 6000ට සමාන වෙනවා දැන් මොකද්ද දැන් තියෙන්නේ මුදල් ටික මවන්න පියවර 4යි 1 ව්‍යවස්ථාපිත සංචිතය බලනවා ව්‍යවස්ථාපිත සංචිත බලන්නේ තැන්පතු වලට අනුපාතය කළා 1200යි දෙවෙනි පියවර අධිසංචිත සමානයි මුදල් සංචිතය ඍණ ව්‍යවස්ථාපිත සංචිතය මුදල් සංචිතය 2000යි ව්‍යවස්ථාපිත සංචිතය 1200යි අධිසංචිත 800යි තුන්වෙනි එක ණය ගුණකය K සමානයි 1යට R වැඩි කරනවා 100න් 1යට 20 වැඩි කරනවා 100න් සමානයි 6යි පච්චුක් ගන්න ඕන කවුද මුදල් නැවීම සමානයි අධිසංචිත වැඩි කිරීම ණය ගුණකය 800 ගානේ 5ක් සමානයි 4000යි අධිසංචිතය නැත්තම් මුදල් නැවීම කරන්නේ කොහොමද තැන්පතුවකින් ණය දෙන්නේ තැන්පතුවකින් ණය දෙනකොට සටහන තැන්පතු වැඩි ණය වැඩි මේ වෙනකොට තැන්පතු 6000ක් තිබ්බා 4000 යනවා දැන් තැන්පතු 10000යි මුදල් සංචිත 2000 එහෙමමයි තැන්පතු වැඩි ණය වැඩි ණය කියන වත්කම 8000යි මේ වරුව බැංකු පද්ධතියේ වත්කම් සහ වගකීම් 10000ට සමාන වෙනවා අපෙන් අහන්නේ මෙයාලම නෙමෙයි ළමයි මේ මුදල් නැණීම සිදු කරාට පස්සේ M1 අහන්නේ M1 සමානයි CP ධන DDP මේගොල්ලෝ ගාව 2000ක් තිබ්බා 1000ක් තැන්පත් කරා නම් දැන් අපේ තියෙන්නේ 1000යි DDP ගන්න මෙතනින් 11000යි හරි එන්න ඊළඟට 31 බාහිරතා නිසා ඇතිවන වෙළඳපොළ අකාර්යක්ෂමතාවයන් මගහැරීමට යොදා ගන්නා ක්‍රියාමාර්ගවල ඍණ බාහිරතා සඳහා බදු තැනවීම ධන බාහිරතා සඳහා සහනාධාර ලබා දීම නීතිමය ක්‍රියාමාර්ග පිළිපැදීම දඩාය කිරීම මෙන්න මේවා තමයි ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයකට අයත් නොවන්නේ ධන සමුච්චනය පිළිබඳ සීමා පැනවීම කියන්නේ වෙළඳපොළ අසමත් වීමට බලපාන හේතු තුනයි සම්පත් නියමයේ අකාර්යක්ෂමතාව ආදායම් නියමයේ විෂමතාව සහ සාර්වත්‍රික අස්ථායිතාව ආදායම් නියමයේ විෂමතාව සඳහා දැන් ආදායම් නියමයේ විෂමතාව අවම කරන්නේ ආදායම සහ ධනය සාධාරණව වියත්ත කරන රජය ගන්න ක්‍රියාමාර්ග වලින් එකක් තමයි ධන සමුච්චනය පිළිබඳ සීමා පැනවීම 31 කට උත්තරේ දෙක වුණේ ඒ අනුව හරිද වැරදි අය අතුස්සෙන් 31 වැරදි තේරුණානේ ඇයි පාරිසරික බදු වෙනවීම කරනවද බලපත්‍රයකුත් කරනවා පෞද්ගලික කේවල් කරන රජය මගින් දර නියම කරනවා ඒ දේවල් බාහිරතා නිසා වෙළඳපොළ අකාර්යක්ෂමතාවය කරන ගන්න ක්‍රියාමාර්ග තමයි අනුකූලතා වියදම් කියන්නේ මොනවද බදු ගෙවන්නා දරන පිරිවැය අනුකූලතා පිරිවැය කියනවා බදු අය කරන වාර්ෂික දරන පිරිවැය පරිපාලන පිරිවැය පරිපාලන වේදම් කියලා කියනවා ආර්ථික වර්ගීකරණය අනුව වියදම් වර්ගීකරණය කරගත කතා කරනවා ළමයි භාණ්ඩ හා සේවා මත වර්තන වියදම් වර්තන බැවරුම් හා සහනාධාර පොලී ගෙවීම එතකොට ප්‍රාර්ථන වියදම් ගත්තොත් මූර්තවත්කම් අත්පත් කර ගැනීම ප්‍රාර්ථන පැවරුම් මොන වියදම් සඳහා වෙන් කිරීම 1 2 3 4 ඔක්කොම වෙනවා ආර්ථික පොදුකාරය එහෙම එකක් එන්නේ නැහැ ළමයි ආර්ථික පොදුකාරය එහෙම එකක් නැහැ ඊට පස්සේ 2023 24 වල හරිද 23 නෙමෙයි 24 නෙමෙයි වර්ෂ දෙකේම ප්‍රාථමික ශේෂයේ ධනාගයක් වාර්තා කිරීමට සමත් වුණා. දැන් මේ පාර අවුරුදු 1970 ගානකට පස්සේ ඒක එහෙමද ගන්නවද? එහෙම ගන්නද? ලංකාවේ අවුරුදු 70 ගානකට පස්සේ පළවෙනි පාරට අයවැය අතිරික්තයක් ඇවිල්ලා සමස්ත අයවැය ශේෂය වෙන්නේ කොහොමද? ප්‍රධාන සමග මුළු රාජ්‍ය ආදායමෙන් රාජ්‍ය වියදම් අඩු කරලා නෙගන්නේ. එතකොට යාම දන්නේ මුළු රාජ්‍ය ආදායම මුළු රාජ්‍ය වියදම් අඩු කරලා හැමදාම රිනනේ ළමයි. අපි පාඩම් කරපුවා හැම කාලෙම රිනවා. එතකොට මම පාඩම් කරපු කාලෙත් නෙමෙයි මම උගන්වන්න ගත්ත කාලේ ඉඳන්මත් රින. හැමදාම ඒ කියන්නේ රිනම දැන්. සරලව කිව්වොත් අවුරුදු 70ක් නැහැ නේ මට.
අවුරුදු 70 පස්සේ අවුරුදු 75කට කොහෙද පස්සේ ළමයි සමස්ත ශේෂය අතිරික්තයක් ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? ඒක ඔයාලට එන්නේ මම නිකන් කිව්වේ. එතකොට මේක උත්තරේ 34ට 3. හරිද? තපෙන් පාර්ශ්ව ආර්ථික ප්‍රතිපත්ති උපකරණ ශ්‍රම වේගවල ප්‍රතිශංස. ශ්‍රම වේගවල ප්‍රතිශංස කරන කියලා කියන්නේ ළමයි ශ්‍රමිකයන් අදාළ කටයුතු වල දිරිගැන්වීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ගය. එයාව වැඩ කිරීම සඳහා පෙළඹවීමට සුදුසු වන පරිදි තමයි රජය මේ වගේ ක්‍රියාමාර්ග ගන්නේ. එතකොට අයත් වන්නේ ඒ වෘත්තීන් සඳහා පුහුණුව පිළිබඳ දැනුවත් කිරීම. දැන් නවකම්කරු නීති පැනවීම හරහා මොකද වෙන්නේ? ශ්‍රම කටයුතු සඳහා මේගොල්ලෝ දිරිමත් වෙන්නේ නැහැ. නැවතීමක් තමයි වෙන්නේ. ඒගොල්ලෝ වැඩ කරන්න පෙළඹුමක් වෙන්නේ නැහැ. එකකින් ඈත් වෙනවා. ඍජු විදේශ ආයෝජන කියන්නේ ළමයි සාර්වාර්ථික සැපයුම් පාර්ශ්වීය ආර්ථික ප්‍රතිපත්තිය නෙමෙයි. ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම හරහා මේක මෙහෙම ගන්න ඕනේ. ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම හරහා ප්‍රාග්ධන වෙළඳපොළ තමයි ප්‍රතිසංස්කරණයක් ඇති වෙන්නේ. මොකද විදේශ තාක්ෂණයේ රට තුළට ගලා යාම හරහා. එතකොට අපෙන් අහන්නේ ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණනේ. තාක්ෂණයේ රට තුළට එනකොට ශ්‍රමිකයන් භාණ්ඩ නිෂ්පාදනයේ තියෙන පෙළඹවීම ටික අඩුවීමක් වෙනවා. ඒක දෙක වැරදි. හතර බලන්න. සහනදායී කොන්දේසි මත විදේශ ණය ලබා ගැනීම. ඒක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කොටසක්. අපෙන් අහන්නේ සැපයුම් පාර්ශ්වීය ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ. රාජ්‍ය මූල්‍ය නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තිය එකක් මේකේ. ශ්‍රම වෙළඳපොළ තරඟකාරීත්වය පාලනය කරලා හරියන්නේ නැහැ ළමයි. ඒගොල්ලෝ ඒකට යොමු කරවන්න ඕනේ. එතකොට අවසානයේත් වෙන්නේ පෙළඹවීම නෙමෙයි ඒකෙන් නැවැත්වීම. උත්තරේ තුන උනේ ඒ අනුව. නිමෝම් ප්‍රවේශයට උණු නිර්පේක්ෂ වාසි කියලා කියන්නේ ළමයි කාර්යක්ෂමතාව තමයි මේකේ පදනම වෙන්නේ. ඇඩම්ස් ස්මිත් තමයි මේක හොයාගන්නේ. මොකද්ද නිර්පේක්ෂ වාසි කියලා කියන්නේ? කිසියම් රටක් අනිත් රටවලට වඩා වැඩි කාර්යක්ෂමතාවයෙන් භාණ්ඩ හදන්න පුළුවන් නම් ඒ භාණ්ඩ අතිරික්තයක් හදලා විදේශ රටවල වලට අපනයනය කළා. නිර්පේක්ෂ අවාසි සහිත භාණ්ඩ අදාළ රටවලින් ආනයනය කිරීම මගින් වාසි ලබා ගැනීම තමයි නිර්පේක්ෂ වාසි මත විදේශ වෙළඳාමකට යොමු වෙනවායි කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට උත්තරේ කිසියම් රටක් තවත් රටකට වඩා අඩු කාර්යක්ෂම වෙන්නමයි නිමෝම් ප්‍රවේශනම අඩු යදවමකින් උපරිම නිමෝමක් ගන්නවා නම් එයාට කාර්යක්ෂමතාවය අනුව නිර්පේක්ෂ වාසී වෙනවා. එක කියවන්න කිසියම් රටක් තවත් රටකට වඩා අඩු සම්පත් ප්‍රමාණයකින් නිමද විය හැකි භාණ්ඩ විශේෂීකරණය කිරීම. ඒක එක. දෙක උත්තරේ කියන්නේ කිසියම් රටක් තවත් රටකට වඩා අඩු යෙදවීමකින් ලබාගත හැකි නිමවුම් ප්‍රමාණය වැඩි නම් sorry මේකේ තියෙන මෙහෙම දෙවෙනි එකේ තියෙන මෙහෙම කිසියම් රටක් තවත් රටකට වඩා යෙදවීමකින් ලබාගත හැකි highlight කරන්න යෙදවීමකින් කියන එක එකකින් ගන්න පුළුවන් නිමවුම වැඩි කියලා නේ කියන්නේ. හැබැයි පළවෙනි ප්‍රකාශය කියන්නේ යෙදවීම් ගාණක් කියලා තියෙනවා. අඩු යෙදවීමකින් කියන එක නේ. එතකොට කාර්යක්ෂමතාව වඩාම සූක්ෂම විදිහට අර්ථවත් වෙන්නේ පළවෙනි ප්‍රකාශයෙන්ද දෙවෙනි ප්‍රකාශයෙන්ද? යෙදවීමකින් ගන්න පුළුවන් නිමවුම වැඩි කියන තරමටද හොඳම අඩු සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ගන්න පුළුවන් කියන එක හොඳම. යෙදවීම ඒකකයකින් ලබාගත හැකි නිමවුම ප්‍රමාණය වැඩි කියන එකෙන් කාර්යක්ෂමතාව වඩා අර්ථවත් වෙනවනේ. එහෙනම් ඒක තමයි උත්තරේ වෙන්නේ. වෙන උත්තර ගහපු ඉන්නවද උස්සේ? එකද ගෙවුවේ? එක එන්නේ. ඔක එකද ගෙවුවේ? දැහැමි එකද ගෙවුවේ? බලන්න දැන් උඩ එකත් කාර්යක්ෂමයි වගේ. දෙකත් කාර්යක්ෂමයි. හැබැයි එක අර පළවෙනි ස්ටේට්මන්ට් එකට වඩා හොඳට කාර්යක්ෂමතාව මේකෙන් එනවා දෙවෙනි එක ආශ්‍රිතව. පැහැදිලිනේ? 3 නෙමෙයි 37. දැන් මේ 36 තුන්වෙනි උත්තරේ බලන්නකො සාපේක්ෂ භාණ්ඩයක් නිමද වීමේදී අවස්ථිවිරය ගන්න සාපේක්ෂ වාසය. හතර බොරු උත්තර දෙන්න. සාමාන්‍ය වෙන්න මුලින්ම කපනවා හතරයි කපන්නේ. එකක් කපනවා. හරි. 1යි 2යි අතර තමයි දෝලණය වෙන්නේ. එක පොඩි මේකක් තමයි තියෙන්නේ. එන්නේ ඊළඟට 37. ERP එක හැම පාඩමකම හැම ප්‍රශ්නයකම තිබුණා. ඒක ගොඩාක් වෙලා. වැරදි වෙන නේද උස්සේ? සබල ආරක්ෂා අනුපාත ගන්න වැරදි අය. එදින්ද බඩේ දාදා. මේක ගන්න උස්සේ. වැරදිද? ඒ මුළු මේ පිළිබඳ කරන තියෙන සබල ආරක්ෂා අනුපාතේ විතරද? ඒක තමයි. පාටි ඕනේ නැහැ. ඔයා රිසල්ට් අරන් එන්න හොඳ ග්‍රෑන්ඩ් පාටියක් දාන්න. ආනයනික භාණ්ඩයක විල 6000යි. මේ தත්ත්වය කුසටහන ගන්න ඕනේ නැත්තම් අර වෙනවා. දේශීය නිෂ්පාදනයේ ආනයනික යෙදවුම් පාවිච්චි කරලා තියෙනවා 2000.
භාණ්ඩය මත 125ක් බද්දක් ගහනවා. 6000ට 125. භාණ්ඩය මත ගහන බද්ද. කොච්චරයි? 1.4. 1.500. එතකොට 1500 බද්දක් ගෙවුවට පස්සේ දැන් ගන්න 7500. කතාගෙන යනකොට ආනයනික එදවුම මත 120ක්. මෙයා මත 120ක් බද්දක් ගන්න. 400. එතකොට දැන් මේක 2400. තමයි. මේ නම් සඵල ආරක්ෂක අනුපාතය. මෙන්න V0. V1. ERP සමානයි V1 වෙන V0 බෙදනවා V0 වැඩි කරනවා 100. 6000න් 2000ක් අඩු කරනවා 4000. 7500න් 2400ක් අඩු කරන උත්තරේ පහින් අතරක් ටිකයි හතෙන් දෙකක් 5100. 5100 රින 4000 බෙදනවා 4000න් වැඩි කරනවා 100. 27.5 කෙනෙක්. එන්නේ ඊට පස්සේ 28. භාණ්ඩ වෙළඳ අනුපාතය අඩුවීම කෙරෙහි බලපාන හේතුවක් නොවන්නේ. භාණ්ඩ වෙළඳ අනුපාතය හොයන්නේ කොහොමද? අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකය වැඩි කරනවා 100. අඩුවීමට හේතු මොනවාද? අපනයන මිල දර්ශකයේ ස්ථාවර ප්‍රතිවිධි ආනයන මිල දර්ශකයේ වැඩි වීම. ඊළඟ ආනයන මිල දර්ශකයේ ස්ථාවර ප්‍රතිවිධි අපනයන මිල දර්ශකයේ අඩු වීම. අපනයන මිල දර්ශකයේ වැඩි වෙනවට වඩා වැඩි එකකින් ආනයන මිල දර්ශකයේ වැඩි වෙනවා. ආනයන මිල දර්ශකයේ අඩු වෙනවට වඩා වැඩි එකකින් අපනයන මිල දර්ශකයේ අඩු වෙනවා. අපනයන මිල දර්ශකයේ අඩු වී ආනයන මිල දර්ශකයේ වැඩි වීම හරහා භාණ්ඩ වෙළඳ අනුපාතය අඩු වෙනවා. හේතුවක් නොවන්නේ. පස්වෙනි උත්තරේ බලන්න. අපනයන මිල දර්ශකයේ ස්ථාවර ප්‍රතිවිධි ආනයන මිල දර්ශකයේ අඩු වීම හරහා භාණ්ඩ වෙළඳ අනුපාතයේ වැඩි වීමක් කරනවා. 39. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දීර්ඝවාර්ෂික වෙළඳ කිවිසුම් නොවන්නේ. අපි නේද කතා කරලා දුන්නා නේද ඔයාලට? ඔව්. එතකොට ඉන්දෝ ශ්‍රී ලංකා තිබ්බ, පාකිස්තාන ශ්‍රී ලංකා තිබ්බ, ශ්‍රී ලංකා සිංගප්පූරු තිබ්බ, තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙන කිවිසුම දුන්නා. ඔයාලට දුන්නානේ අපනයන ආනයන තත්ත්වයන් මේකෙන් එකක්වත් දුන්නේ නැහැ. කිවිසුම ඇති කරගත්තේ මෙදා වුණාට ඒ යටතේ අපනයන කිසිවක් උනේ නැහැ. උත්තරේ 3. චීන ශ්‍රී ලංකා. 24ට උත්තරේ 24ට උත්තරේ 24 නෙමෙයි. 40ට උත්තරේ ඉන්දියාව එක්සත් ජනපද. හරි අපි බ්‍රේක් එකෙන් පස්සේ මම ඒක හරියටම බලලා කියන්නම්. මේකට පොඩක් කරුවක් දාගන්නකො. ගෙවුම් ශේෂයේ මූල්‍ය ගෙනුමට අයත් වන්නේ. මෙයන් මූල්‍ය ගෙනුම උපගෙනුම මොනවාද? ඍජු ආයෝජන, කළඹ ආයෝජන, මූල්‍ය වේ උත්පන්න වෙනත් ආයෝජන, විදේශ සංචිත වත්කම් උත්තරේ 5. කොළඹ ආයෝජන කියලා තේරුම් තියෙනවා. කොළඹ නෙමෙයි මොන කොහෙද? අම්පාර. කළඹ ආයෝජන ඕනේ. කොළඹ ආයෝජන කියලා ගන්න. උත්තරේ 5. ඍජු ආයෝජන, කළඹ ආයෝජන, මූල්‍ය වේ උත්පන්න වෙනත් ආයෝජන, විදේශ සංචිත වත්කම්. ඊපස්සේ ගෙවුම් ශේෂයේ සමස්ත ශේෂය ගණනය කරන්නේ. ළමයි ඔයාලා දන්නවා ගෙවුම් ශේෂය හොයන්නේ ජංගම සහ ප්‍රාග්ධන ගෙනුමේ ශේෂය මූල්‍ය ගෙනුමේ ශේෂයට සමානයි. එතකොට යනුව සමස්ත ශේෂය ශූන්‍යයක් එනවා. ඒතර මෙතන යම් කිසි වෙනස් වීමක් තිබ්බොත් පෙරදිහ අත්හැරීම් විදිහට අගයක් එකතු කරලා අගයක් දාලා වටිනාකම දාලා මේ අගය ශූන්‍ය කරනවා. ඒතර මෙයා හොයන්නේ කෙනෙක්ට මෙහෙම කියන මොන මුළු ලැබීම් වලින් මුළු ගෙවීම් ටික අඩු කරලා නේද කියලා. නමුත් මූල්‍ය ගෙනුමේ තියෙන වත්කම් සහ වගකීම්නේ. එතකොට මේ සමස්ත ශේෂය අවසානයේ සමාන වෙන්නේ ඒක මහ බැංකුවේ තියෙන විදේශ සංචිත වලට සමාන වීමක් වෙනවා. පැහැදිලි නේද? විදේශ සංචිත වත්කම් මොකද මහ බැංකුව වලම මේ ඔක්කොම විදේශ විනිමය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කවුද? මහ බැංකුවනේ. විදේශ විනිමය ගනුදෙනු මූලික වශයෙන් වෙන්නේ හරහා. එතකොට ජාත්‍යන්තර සංචිත වල ශුද්ධ වෙනස් වීම හෙවත් වසර අවසානයේ පවතින වත්කම් වලින් මුල ටික අතර වෙනස තමයි සමස්ත ශේෂය කියලා කියන්නේ. පැහැදිලිද? ඒවා හයිලයිට් කරගන්න. විනිමය අනුපාතික අවප්‍රමාණය කරනවා කියලා කියන්නේ තමයි අවප්‍රමාණය කියලා කියන්නේ හරියට මං කිව්වා ශ්‍රේය වීමක් හා සමානයි. අවප්‍රමාණය කරන්නේ කවුද? 30 අවප්‍රමාණය කරනවා කියන්නේ මෙහෙමයි නේ. ඉල්ලුම් සැපයීම් බලවේග අනුව ඩොලර් එකක් මේ වෙනකොට රුපියල් 200යි.
ඩොලර් එකක් ගන්න රුපියල් 200ක් දුන්නා නම් හරි. අප්‍රමාණය කරනවා කියලා කියන්නේ රුපියලේ අපි අඩු කරනවා. ඒ කියන්නේ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව 200ක් වුණාට මේක අහෝසි කරලා මහ බැංකුවල කියනවා නෑ දාන්න 300ක් විදිහට. ඒ කියන්නේ දැන් රුපියලක් ගන්න ඩොලර් එකක් ගන්න දිය යුතු රුපියල් ප්‍රමාණය කලින්ට වඩා වැඩි ඔන්න විනිමය අනුපාත ක්ෂය වෙලා රුපියල බාහිර වෙලා කියනවා. මේකේ අරමුණක් නොවන්නේ ළමයි දැන් විනිමය අනුපාත ක්ෂය වීමක ප්‍රතිපත්තිනේ අප්‍රමාණය කිරීමක ප්‍රතිපත්ති වෙන්නේ. එතකොට විදේශ සේවකයන්ගේ ප්‍රේෂණ අධෛර්යමත් වෙනවද මේම කරද්දී නෑ දිරිමත් වෙනවා. ඒගොල්ලෝ කැමතියි. මොකද බැංකුව වලට දාන්නේ හැමදාම අපි හිතමු ඩොලර් 1000ක් දාන්නේ 1000ක් දානවා කියන්නේ එකක් 200 ගානේ කීයක්ද අම්මගේ account එකට රුපියල් ගේන්නේ අම්මා account එකෙන් අරගෙන ගෙදරට ගේන්නේ කීයක්ද යනුව ලක්ෂ දෙකක්. තාත්තා හැමදාම දාන්නේ ඩොලර් 1000යි. දැන් විනිමය අනුපාත ෂෙයා වුණාට පස්සේ අම්මගේ ඒ තුල ගේනවා ලක්ෂ 3ක් ගේනවා. වාසි ඒකට කැමතිද නැද්ද? කැමති ඒවල දිරිමත් වීමක් වෙනවා. එතකොට අධෛර්යමත් වීමක් නෙමෙයි උත්තරේ 4. ආර්ථික වෘත්තිය යන වඩාත් නිවැරදි ලෙස දැක්වෙන ප්‍රකාශය මම ඔයාලට කිව්වා විභව නිෂ්පාදනය කියලා සිදුවන වචන ඒක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. 43 වැරදි ආත උස්සන්න. හරි එක නොවෙන්න හේතු. ගෙවුම් තුනන ලේඛනයේ දිගු කාලීන හිඟේ අවම වීම විනිමය අනුපාත ශ්‍රේ වීමකදී ශ්‍රේ කියලා ගමුකෝ ඒත් එකයි අප්‍රමාණය කරත් එකයිනේ. ශ්‍රේ වීමකදී අපනයන දිරිමත් වෙලා ආනයන අඩු වෙලා ශුද්ධ අපනයන වලට වාසිදායකයි නේද? එතකොට අවප්‍රමාණය කිරීමකදී දිගු කාලීන හිඟය අවම වෙනවද නැද්ද? වෙනවා. මොකද අපනයන වැඩි වෙලා ආනයන අඩු වෙනකොට ශුද්ධ අපනයන වාසි වෙලා ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟය අඩුවීමක් වෙනවා. පැහැදිලි නේද? මොකද මේ අප්‍රමාණය කරනවා කියන්නේ ශ්‍රේ වීමක් හා සමානයි. ශ්‍රේ වීමක ආර්ථික ප්‍රතිවිපාක තමයි අපනයන වැඩි වෙනවා ආනයන අඩු වෙනවා ශුද්ධ අපනයන වලට වාසිදායක වෙනවා. ශුද්ධ අපනයන වැඩි වීම හරහා ගෙවුම් ශේෂ ලේඛනයේ වෙළඳ ශේෂයේ සමස්තේශය හිඟේ එන්න අඩු වෙනවනේ. හිඟයක් අඩු වෙන එක හොඳයිද නැද්ද? හොඳයි. එතකොට මේක අරමුණක් තමයි මේක අවම වීමක් වෙනවා. එක අරමුණක්. පැහැදිලි නේ? දෙක ආනයන ඉල්ලුම අධෛර්යමත් වෙනවා ළමයි. එතකොට ආනයන අඩු වීමක් වෙන්නේ ඇයි? ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා ආනයනික ඉල්ලුම අධෛර්යමත් වෙනවා. පැහැදිලි නේ? ශ්‍රේ වීමකදී අපි කියනවානේ අපනයන වාසිදායකයි ආනයන අඩු වෙනවා කියලා. ආනයන අඩු වෙන්නේ ඇයි හේතුව? ආනයනික භාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම නිසා ආනයනික ඉල්ලුම අඩු වීමක් වෙනවා. පැහැදිලි නේද? එහෙනම් ඒක අධෛර්යමත් කිරීමක් වෙනවා. අපනයන සැබෑම දිරිමත් වෙනවා. ඒකත් වෙනවා. විනිමය අනුපාත ශ්‍රේ වීමකදී අපනයනික භාණ්ඩවල මිල අඩු වීමක් වෙනකොට ඒ භාණ්ඩ වැඩියෙන් ගන්නවද නැද්ද? අපි ඇමරිකාවට යවන ටී-ෂර්ට් වල ඩොලර් මිල අඩු වෙනකොට විදේශිකයෝ අපේ ටී-ෂර්ට් වැඩිපුර ඉල්ලනවා. හරිද? එතකොට අපනයන ඉල්ලුම ධෛර්යමත් වෙනවා, දිරිමත් වෙනවා. විදේශ ඍජු ආයෝජන ඉහළ යාමක් වෙනවා ළමයි. ඒ කියන්නේ දැන් මේ බලන්න විනිමය අනුපාත ෂෙයා වෙනවා කියන්නේ මෙහෙමනේ. මේක අනිත් පැත්ත ගන්න මේ. ඩොලර් එකක් ගන්න රුපියල් 200ක් දෙනවනේ. ඒ කියන්නේ විදේශිකයෙක් අපේ රටට එනකොට රුපියලක් ගන්න ලබා දිය යුතු ඩොලර් ප්‍රමාණය මොකද වෙන්නේ දැන් කලින්ට වඩා? ඕකේ අනිත් පැත්ත ගන්නවා මේ කතාව අනිත් පැත්තට. ඩොලර් එකක් ගන්න ලබා දිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් රුපියලක් ගන්න ලබා දිය යුතු ඩොලර් ප්‍රමාණය මොකද වෙන්නේ? සුද්දට වාසිද නැද්ද? එහෙනම් අඩු ඩොලර් ගානකින් අපේ රටේ තියෙන වැඩි වත්කම් ටිකක් අත්පත් කරගන්න පුළුවන්ද වෙන්නේ සුද්දට? පුළුවන්. අන්න එහෙනම් අරමුණ. උත්තරේ 4 තමයි වෙන්නේ නැත්තේ. ඒක පැහැදිලි කරා. තේරුණානේ? හරි. එන්න 44 හරි. 45 ප්‍රශ්නේ සෝමාලියාවේ ස්විට්සර්ලන්තයේ ඔබ 2024 අවුරුද්ද යන ඔයාලට දෙන අන්තිම ස්ටැටිස්ටික් බුක් එකේ 2025 තොරතුරු ටික දාලා දෙනවා. 2025 තමයි මම මතකද අයිස්ලන්තයේ තියෙන්නේ 2025. 46 උත්තරේ 15 කොහොමද පංචම කපකිරණ අනුපාතිකය හොයන්නේ? ඉහළම ආදායම් ලබන සාමාන්‍ය මාසික ආදායම බෙදනවා 15ම ආදායම් ලබන පංචමකයේ සාමාන්‍ය මාසික ආදායමෙන් එතකොට 64000න් බෙදුවාම 15ක් එනවා. හරිද අවදීක? ඊට පස්සේ සේවා නියුක්ත පිරිස ඉන්නවා, සේවා විමුක්ත පිරිස ඉන්නවා, වැඩ කළ හැකි වයසේ ජනගහනය ඉන්නවා, සේවා නියුක්ති අනුපාතය තමයි කියලා මම ඒක හදාගන්න කිව්වා. සේවා නියුක්ති අනුපාතය හොයන්නේ කොහොමද ළමයි මේ බලන්න. ශ්‍රම බලකායෙන් සේවා නියුක්තිකයන් කොච්චරක්ද කියලා පෙන්නනවා. ශ්‍රම බලකාය කියන්නේ වියුක්ත සහ සේවා වියුක්ත සහ නියුක්ත පිරිස 210යි 200යි වැඩි කරනවා 100න් 95.2ක් එනවා. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය කියන්නේ වැඩ කළ හැකි වයසේ ජනගහනයේ ශ්‍රම බලකාය කොච්චරක්ද කියලා පෙන්වන අනුපාතය. වැඩ කළ හැකි වයසේ ජනගහනය ඉන්න 350යි 350 210යි වැඩි කරනවා 100න්. එතකොට මේ කට්ටිය එනවා 160. බහුමාන දරිද්‍රතා දර්ශකයට අය වෙනකොට තමයි විහීනතා 10ක් තිබ්බා. ප්‍රධාන කොටස් යටතේ
මෙතන විහයක් වෙන්නේ නැති එක තමයි ක්‍රය ශක්ති සාම්‍ය මූර්ත ආදායම. හරියට අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ ජීවන තත්ත්වය යටතේ මේ ප්‍රධාන ශේෂ්ත්‍ර තුන යටතේ ප්‍රධාන විහිණතා කියන අහිමින් 10ක් තිබ්බා. මේකට ආයෙත් එන්නේ නැති ක්‍රය ශක්ති සාම්‍ය මූර්ත ආදායම. 49 පාරිසරික ආර්ථික සහ සමාජීය දිරසර සංවර්ධනයේ ප්‍රධාන ශේෂ්ත්‍ර තුන මානව සංවර්ධන දර්ශක ඉදිරිපත් කරන ජාත්‍යන්තර සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වැඩසටහන ඒවා ඒ විදිහමයි හරිද හරි කොච්චරයි දෙවෙනි මේකෙන් එකයි ගන්න එකයි 20යි හරි ඔන්නයි ළමයි පැය භාගයකින් එන්න හරිද මේ YouTube වීඩියෝ එක මෙතනින් ස්ටොප් කරනවා අනික එක දාලා ඉන්න අය ගෲප් එකට හරිද එකෙන් එන්න එකෙන් අදාරන්න අපි කාලීන ප්‍රශ්න ටික සාකච්ඡා කරමු එහෙනම් යන්න පුළුවන් එකට 10ක් එක්ක එන්න. ඔයාලට ඒක 10ක් එක්ක.